හලෙලුයා. හලෙලුයා ස්වාමී. හොඳයි අපි සියලු කෙනෙක් අද දවසේ අපි මේ දේව මෙහෙය නමස්කාරයේද දේව වචනයේද බාර කරලා අපි සියලු කෙනෙක් යාත්නා කරමු. අද දවසේ අපිට මේ වැඩ ටික හරියට කරගෙන යන්න උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ මඟ පෙන්වීම අපිට ලබා දෙන්න කියලා ඒ නමස්කාරයේ මෙහෙවන ඒ සහෝදරියද ඒ දේව වචනයේ ගේනව ඒ සහෝදරයවද උන්වහන්සේගේ ලේවලින් ආලේප කරන්න ඕනේ කියලා. ආදරවන්ත චියමාන දේව පියාණනි ස්වාමීන් වහන්සේට මුලින්ම අද දවස බාර කරනවා. දෙවි තාත්තේ ඔබ වහන්සේ අද දවසේ අපිට මෙතන එකතු වෙන්න දුන්නා කරුණාව නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙන අතර දේව පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට නමස්කාරය කියනවා. දේව පියාණනි ඇගේ මුඛයෙන් ඒ පිට වෙන්නා වචන ස්වාමීනි ඇගේ නෙමේ ඒ ඔබ වහන්සේගේ වචනයි ස්වාමීනි ඇයට සම්පූර්ණ ඒ දේ කරගෙන යන ඔබ වහන්සේගේ අනුග්‍රහය දුන මැනවි. දෙවි තාත්තේ ඔබ වහන්සේගේ ලේවලට අපි ඇයව ආලේප කරන අතර ස්වාමීනි ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට දේව වචනේ ගේනවා ඒ සහෝදරයාට බාර කරනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔහුටද ආශිර්වාද කළ මැනවි. ඔහුගේ නව වචන ස්වාමීනි අපේ ජීවිතයේ සකසා අපිට ඉදිරියට යන්න ඔබ වහන්සේගේ කරුණාව දෙන වචන වේවා. දේව පියාණනි මුළුමනින්ම ඔබ වහන්සේට සහෝදරයාද සහෝදරියද බාර කරන අතර මේ දේව මෙහෙද ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලට කැප කරනවා. ස්වාමීනි අපි සියලු කෙනෙක් බාරයි. ඔබ වහන්සේගේ ලේවලට අපි සියලු කෙනෙක් කැපයි. දේවි තාත්තේ ඔබ වහන්සේ අපි තුල අපි මැද්දේ වැඩ සිටියා වූ ඒ සර්ව බලධාරී දෙවියන් පියාණන් නිසා ස්තුතියි. නැවත වාරයක් ඔබ වහන්සේගේ ලේවලට බාර කරන අතර ඔබ වහන්සේ මේ ස්ථානයේ ක්‍රියා කරන නිසා ස්තුතියි. ස්වාමීන් වහන්සේට සියල්ලක් බාර කරනවා බාර දෙනවා. නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් සුද්ධ නිර්මල ලේවන නාමයෙන්. ආමේන්. ආමේන්. Manisai
adamamidune Jesus nisai adamamidune Jesus nisai etum venida parvata binduna maranin naguna adahanne nam mena labnemi jivaya sada adahanne nam meda labnemi jivaya sada ele galuwe manisai ekaya bindune manisai Deuput meruni manisai adamamidune Jesus nisai adamamidune Jesus nisai අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු මේ මොහොතෙන් ගැන. අපි දෙවියන් වහන්සේට අනික වාරය ස්තුති කරමු. මොකද අද වගේ දවසක් මමලා අපි හැම කෙනෙක්ටම මේ ස්ථානයට එන්න උන්වහන්සේගේ කරුණාවේ දොරටු ඇරලා තියෙනවා. ඒ කරුණාවේ දොරටු ඇරපු නිසායි අද අපි මෙතන සිටින්නේ. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු දැන්. හාලෙලූයා ස්තුති කරනවා ස්වාමී. ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ඔබ කරුණාවන්ත පියාණන් වහන්සේ. ඔබ වහන්සේ නිසායි ස්වාමිනී මම අද මෙතන හිටගෙන ඉන්නේ. ඔබ වහන්සේගේ කරුණාව නිසායි ස්වාමිනී මම අද හුස්ම ගන්න පියාණන්. ඔබ ජීවමානයි. ඔබ පියාණන් වහන්සේ ලාරිමාෂ්වාලියන්ත ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා පියාණන්. ඒ නාමය උසස් මගේ පියාණන්. ඒ නාමය උසස් ස්වාමිනී. ඒ නාමයේ ඉහළින් නාමයක් නෑ පියාණන් වහන්සේ. ස්වාමිනී ඒ නාමය පමණයි ස්වාමී රජ කරන්නේ ස්වාමී. අහසෙත් පොළවෙත් පොළව යටත් රජ කරන එකම නාමය එරිභාෂ්‍යමානිය ඒ යේසුස් කියන නාමය පමණයි. ඔව් ස්වාමිනී ඔබ වහන්සේ උසස් ස්වාමිනී. ඔබ උසස් පියාණනේ. ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි වහන්සේ ශුද්ධ පියාණන් වහන්සේ. ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේට ස්තුති කරනවා මේ මොහොත නිසා ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ පමලාරභාෂ්‍යමානියන්ත ඔබ බලයෙන් පූර්ණ වූ පියාණන් වහන්සේ. සිල්ව දන හිස් නැවෙන එකම ස්ථානීය ඔබයි ස්වාමිනී. පියාණනේ ඔබට ඉහළින් කෙනෙක් නෑ පියාණනේ. ඔබට ඉහළින් කෙනෙක් නෑ ස්වාමිනී. ඔබ වහන්සේ පමණයි පියාණනේ. ස්තුති තාත්තේ මේ මොහොත නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේ මේ ස්ථානය නිසා ස්තුති කරනවා. පියාණනේ අපි හැම කෙනෙක්ම හුස්ම ගන්න නිසා ස්තුති කරනවා පියාණනේ. ස්තුති කරනවා. ඔබගේ කරුණාවේ දොරටුව අපි හැම කෙනෙක්ටම ඇරලා තියෙන නිසා ස්තුති කරනවා පියාණනේ. ඒ කරුණාවේ දොරටුවෙන් යන්න අපිට පියාණන් වහන්සේ උරුමය දීපු නිසා ස්තුති කරනවා පියාණනේ. ස්තුති කරනවා. මේ කරුණාවට ස්තුති තාත්තේ. මේ කරුණාවට ස්තුති ස්වාමිනී. ඔබගේ නාමයට ගෞරව කරනවා. ඔබගේ නාමයට ස්තුති කරනවා ස්වාමිනී. ලම්පලරබෂ්වාරියන්තන ඔබගේ නාමය ඔස්සවනවා දෙවිඳුනි. ඔබගේ නාමය ඔස්සවනවා. කරුණාවේ පූර්ණ වූ දෙවිඳුනි ඔබ වහන්සේට ස්තුති පියාණනේ. සියල්ල
සියල්ල සපයන්නා වූ පියාණනි ඔබ වහන්සේට ස්තුතියි පියාණනි. ස්වාමිනී ඔබ වහන්සේ අපි එක් එක්කෙනාට ඔබ වහන්සේගේ කරුණාව තබලා තියෙන නිසා ස්තුති කරනවා නාත්තේ. ස්තුති කරනවා පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබගේ කරුණාවට ස්තුති කරනවා පියාණනි. ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා ස්වාමිනී. ඒ නාමය උසස්. ඒ නාමය උසස්. ඒ නාමය ශුද්ධයි පියාණනි. ඒ නාමය ශුද්ධයි. ඒ ශුද්ධ නාමයට ගෞරව කරනවා ස්වාමිනී. අපි හැම කෙනෙක්ගේම දන හිස් නැවෙනවා ස්වාමිනී නාමයට ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුති කරනවා. එල්ලෙබම රශ්‍ය බාලියන්තන ඔබ වහන්සේට ස්තුති කරනවා දෙවිඳුනි. ඒ කරුණාවට ස්තුතියි පියාණනි. ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි. ලිබන්තර විශ්වබාලියන්තන ආබ්‍රහම් ඊසාක් යාකෝබගේ දෙවිඳුනි. අද ඔබ වහන්සේ අපි හැම කෙනෙක්ටම පියාණන් වහන්සේ වෙලා සිටිනවා ස්වාමිනී. ඒට ස්තුති කරනවා පියාණනි. අපි එක් එක්කෙනාව තෝරගත්ත නිසා ස්තුති කරනවා ස්වාමිනී. අපි එක් එක්කෙනාව පියාණනි නම් කියලා ස්වාමිනී වහන්සේ තෝරගත්ත නිසා ස්තුති කරනවා පියාණනි. ස්වාමිනී වහන්සේ කියනවා පියාණනි මම නුඹලා තෝරගන්න නුඹලගේ මව කුසලට එන්න ප්‍රථමයෙන් කියලා පියාණනි. නමුත් මම නුඹලා අඳුරගෙන සිටියයි කියලා ස්වාමිනී. මේ පොළොව හදන්නටත් පෙර ඔබ වහන්සේ අපිව දැනගෙන සිටියා ස්වාමිනී. ඒක ස්තුති කරනවා ස්වාමිනී. පියාණනි දාම අපිව තෝරගත්ත නිසා අනික වාරය ස්තුති කරනවා පියාණනි. ඒ කරුණාව මොන කරුණාවක්ද ස්වාමින් වහන්සේ. පියාණනි කරුණාව ඔබ වහන්සේ දාතවපු නිසා යදත් අපි මෙහෙම ඉන්නේ ස්වාමිනී. ස්තුති කරනවා. ඔබ වහන්සේට ස්තුති කරනවා ළම්මි මා රශ්‍ය බාලියන්තන. ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි. සියලුම ගෞරවය ඔබටයි. සියලුම මහිමය ඔබටයි ස්වාමින් වහන්සේ ස්තුති කරනවා පියාණනි. හාලෙලූයා. හාලෙලූයා. ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේට ගෞරව කරනවා ස්වාමිනී. ස්තුති කරනවා ස්වාමිනී. අපි හැම කෙනෙක්ම ගීතිකාවකින් උන්වහන්සේට නමස්කාර කරමු. හාලෙලූයා. ස්තුති කරනවා. ස්තුති ඔබ පමණයි මාහදේ. ගී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ. සිහි කරනෙමි ඔබ ප්‍රේමය සමදිනේ. සිහි කරනෙමි ඔබ ප්‍රේමය සමදිනේ. O Swami, ස්තුති කරනවා. O Swami, ලාරශ්‍ය බාරියන්ත. ඒ ගෞරවය ඔබටයි. O Swami, තාවශ්‍ය බාරියන්ත. තාරවනශ්‍ය ස්තුති කරනවා Swami. ශක්තියයි මා ජීවයයි මා පෙරමුණයි. යේසුනි ඔබ මාගේ රැකවරණයයි. මා ශක්තියයි මා ජීවයයි මා පෙරමුණයි. යේසුනි ඔබ මාගේ රැකවරණයයි. මේ මහදේ මන්දිරේ යේසුනි ඔබ පමණයි මාහදේ. ගී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ. සිහි කරනෙමි ඔබ ප්‍රේමය සමදිනේ. මහතු කරුණාවයි උතුරා යන දයාවයි නොසැලෙන පර්වතේ. යේසුනි ඔබ මාගේ ජීවනේ නදියයි. මහතු කරුණාවයි උතුරා යන දයාවයි
නොසැලෙන පර්වතේ යේසුනී ඔබ මාගේ ජීවනයේ නදියයි මහදේ මන්දිරේ යේසුනී ඔබ පමණයි මහදේ ගීගයනෙමි ඔබට ප්‍රීතියෙන් වාසිතේ සිහි කරනෙමි ඔබ ප්‍රේමයේ සමදිනේ සිහි කරනෙමි ඔබ ප්‍රේමයේ සමදිනේ ස්තුති කරනවා අපි දෙවියන් වහන්සේ නැවත වාරයක් ස්තුති කරනවා උන්වහන්සේගේ කරුණාවට ඇත්තට මේ කරුණාව නිසා අපි මෙහෙම ඉන්නේ ඒ කරුණාව නැත්නම් අපි කොහෙද අපේ හොඳකමක් නැහැ අපේ කිසිම හොඳකමක් නැහැ එයාගේ කරුණාව නිසා අපි මෙහෙම අපි එයාට කටහඬලා අපි ස්තුති කරමු මේ හැම දෙයකට අපේ ජීවිතේ අපිට මොනවද ලැබිලා නැත්තේ අපිට ප්‍රශ්න තියෙනවා නැතුව නෙමෙයි නමුත් ඒ හැම ප්‍රශ්නයක් තුලින්ම යන්න උන්වහන්සේගේ කරුණාව තිබුණ නිසායි අපිට ඒ දේ දරා ගන්න පුළුවන් පියාණනි ස්තුති පියාණනේ අපේ හෙවණැල්ල වගේ ඉඳගෙන අපිට ශක්තිය වෙලා ස්වාමිනී පියාණනේ අපේ හැම දෙයකදීම ඔබ වහන්සේ අපිත් එක්ක හිට ගන්න නිසා ස්තුතියි තාත්තේ ඕ ස්වාමිනී මොන ප්‍රශ්නාවක් ඔබ වහන්සේ පියාණන් වහන්සේ ඒකට පිළිතුරයි ස්වාමිනී ඕ පියාණනේ කාටත් විසඳන්න බැරි දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී පියාණනේ හැම ප්‍රශ්නයකදීම පිළිතුර ඔබයි ස්වාමිනී ඕ ස්වාමිනී ස්තුති කරනවා සුදාත්මිනී ඔබ වහන්සේට ස්තුති අපි හැම කෙනා තුළම ඔබ වහන්සේ ක්‍රියා කරන නිසා ස්තුතියි පියාණනේ අපි එක්කෙනා තුළ ඔබ වහන්සේ ක්‍රියා කරනවා අපි තුළම වැඩ වාසය කරමින් පියාණනේ අපි පියාණනේ ඇති හොඳ කමක් නැහැ නමුත් ඔබ වහන්සේ අපි තුළ ඉඳගෙන ස්වාමිනී අපි තුළ ඉඳගෙන ක්‍රියා කරනවා පියාණනේ ඒ මොන කරුණාවක්ද ස්තුති පියාණනේ පිය රමශවාලියන්තන ස්තුති කරනවා ස්වාමිනී යේසුනි ඔබ වහන්සේට ස්තුති ඔබ වහන්සේ දා පියාණනේ මම වෙනුවෙන් කළා වූ සෑම දෙයක් නිසාම ස්තුති කරනවා පියාණනේ ස්තුති පියාණනේ ඔබ වහන්සේ දා ස්වාමිනී පියාණනේ මම වෙනුවෙන් කළා වූ යාගේ නිසායි ස්වාමිනී පියාණනේ අද මම ස්වාමිනී පියාණනේ කිසිම පියාණේ වැරද්දක් නැතුව සිටින්න ස්වාමිනී මම කොච්චර වැරදි කළා ස්වාමිනී ඒකට මට සමාව තියෙන්නේ ඔබ වහන්සේ කළා වූ කුරුසයාගේ නිසායි ස්වාමිනී ස්තුති කරනවා ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබගේ නාමයට ගෞරව කරනවා ස්වාමිනී ස්තුති කරනවා පියාණනේ ඔබ වහන්සේ බලවන්තයි ස්වාමිනී අහසත් පොළොවත් මවලා මේ මැවිල්ල පවා අපිට ස්වාමින් වහන්සේ ලබා දුන්නා වූ තනන් වහන්සේ ස්වාමිනී මේ මැවිල්ල කිසිම අඩුවක් නැතුව අලංකාර ලෙස මැව්වා වූ පියාණන් වහන්සේ ඔබයි ස්වාමිනී ස්තුති කරනවා ඔබ වහන්සේට ස්තුති කරනවා මේ හැම දෙයක්ම භුක්ති විඳින්න අපිට කරුණාව දීලා තියෙන නිසා ස්වාමිනී ස්තුතියි දෙවිඳුනි ඔබ වහන්සේට ස්තුති කරනවා මේ හැම දෙයක් නිසාම ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනේ සම්පලරිබන්තන ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා ඔබයි දෙවිඳුන් පියාණනේ ඔබ වහන්සේට ඉහළින් කෙනෙක් නෑ ස්වාමිනී ඔබයි මගේ පියාණන් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ගෞරව කරනවා රිබන්තල රවශ්‍යවාරියන්තන ඔබ වහන්සේගේ නාමය ඔසවනවා ස්වාමිනී ඔබගේ නාමය ඔසවනවා ස්වාමිනී හැම පියාණනේ මැවුවා මේ මැවිල්ල පවා සීමා කොට මැවුවා උතනන් වහන්සේ ඔබයි ස්වාමිනී පියාණනේ ඔබ වහන්සේ මේ මුහුද පවා මවනකොට ස්වාමිනී ඒ රැලි පවා සීමා කළ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී මොන බලවන්ත දෙවි කෙනෙක්ද මම අදහන්නේ ස්වාමිනී මොන බලවන්ත දෙවි කෙනෙක්ද මම අදහන්නේ ස්වාමිනී ඕ ඔබ වහන්සේට සියලුම ගෞරවය ඔබ වහන්සේට සියලුම මහිමේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේට මේ හැම දෙයක් නිසාම ස්තුති කරනවා ස්වාමිනී ඔබ වහන්සේට සියලුම ගෞරවය ලබා පාරභාෂ්‍යවාරී කන්තුර විකාන්තන ඒ නාමයට ගෞරව කරනවා ඒ උසස් නාමයට ස්තුති කරනවා ස්වාමිනී ඒ නාමයෙන් මම කියන විට ස්වාමින් වහන්සේ සියල්ල සඵලයි දෙවිඳුනි පියාණනේ මොන කරුණාවක්ද මේ මොන කරුණාවක්ද මේ අපි හැම කෙනෙක්ටම තියෙන ස්වාමිනී ස්තුති දෙවිඳුනි ස්තුති පියාණනේ මේ කරුණාවට ස්තුති කරනවා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී හාලෙලූයා
Hallelujah. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ ශුද්ධයි, ඔබ ශුද්ධයි, ඔබ අතිශුද්ධ දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර කරනවා. ඔබට නමස්කාර කරනවා. ඔබට නමස්කාර කරනවා ස්වාමිනී. මේ නමස්කාරය ලබන්න පුළුවන් එකම තරන් වහන්සේ ඔබයි. ඔබ පමණයි ස්වාමිනී. පියාණනේ ඔබට නමස්කාර කරනවා. සියලුම ගෞරවය, මහිමය, ස්තුතිය ඔබ වහන්සේට දෙනවා ස්වාමිනී. පියාණනේ ඔබයි ජීවමාන. ඔබයි ජීවමාන ස්වාමින් වහන්සේ. ඔබට ඉහළින් කෙනෙක් නැහැ. ඔබට ඉහළින් කෙනෙක් නැහැ ස්වාමිනී. ඔබයි මගේ පියාණන් වහන්සේ. ස්වාමිනී පියාණනේ ඔබයි ස්වාමින් වහන්සේ එකම තනන් වහන්සේ ස්වාමිනී. ඔබට ස්තුති කරනවා. ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ජීවමානයි. ඔබ ජීවමානයි ස්වාමිනී. ඔබගේ කරුණාව මොන කරුණාවක්ද මේ තාත්තේ, මොන කරුණාවක්ද මේ අපි හැම කෙනාටම තියෙන්නේ. ඔව් ස්වාමිනී. ඒ කරුණාව නිසායි පියාණනේ මම හුස්ම ගන්න තාත්තේ. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා පියාණනේ. මේ කරුණාවට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ කරුණාවට ස්තුති කරනවා ස්වාමිනී. ස්තුති කරනවා පියාණනේ. අපිව තෝරගෙන පියාණනේ ස්වර්ග රාජ්‍යයට උරුමකාරය කරපු නිසා ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබයි මගේ දෙවිඳුන්, ඔබයි මගේ දෙවිඳුන් පියාණනේ. ස්තුති ස්වාමිනී. හාලෙලූයා. ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා ස්වාමිනී. ස්තුති කරනවා පියාණනේ. ඔබ වහන්සේට ස්තුති කරනවා. හාලෙලූයා. මහිමය වේවා මගේ දෙවිඳුන්ට, මහිමය වේවා මගේ දෙවිඳුන්ට, මහිමය වේවා ස්වාමිනී. පියාණනේ ඔබ වහන්සේගේ එකම පුත්‍රයාව මම වෙනුවෙන් දීපු නිසා ස්තුති කරනවා පියාණනේ. ඒ යේසුස් වහන්සේ නිසා ස්තුති කරනවා. ඒ සුද්ධ ලේ නිසා ස්තුති කරනවා. ඒ සුද්ධ ලේ නිසා නික වාරයක් ඔබ වහන්සේට ගුණවන්ත වෙනවා දෙවිඳුනි. ඔබ වහන්සේට ගුණවන්ත වෙනවා ස්වාමිනී. හාලෙලූයා. ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ස්තුති කරනවා ස්වාමිනී. හාලෙලූයා. ස්තුති කරනවා ස්වාමිනී. ස්තුති කරනවා රබෂ්බාරියා. Hallelujah, ස්තුති කරනවා. ඔබ මාගේ දෙවිඳුන්, ඔබ මාගේ රජිනුන්, මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන්, ඔබ මාගේ දෙවිඳුන්, ඔබ මාගේ රජිනුන්, මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන්. ඔබ නමදිමි මගේ මුළු හදවතින්, ඔබ පසසමි මගේ මුළු ආත්මයෙන්. ඔබ නමදිමි මගේ මුළු හදවතින්, ඔබ පසසමි මගේ මුළු ආත්මයෙන්. මගේ දෙවිඳුන්, ඔබ මාගේ රජිනුන්, මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන්. ඔබ සම්මිනි මගේ මුළු ජීවිතේ, ඔබ දකින්නෙමි
දකින්නෙමි ඔබගේම අභිමුඛයේ ඔබ මාගේ දෙවිඳුන් ඔබ මාගේ රජිදුන් මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන් ඔබමයි මගේ දෙවිඳුන් හදේ මගේ මුළු කාලෙම රඳවා ගන්නට බල දුන මනව ඔබ මගේ හදේ මගේ මුළු කාලෙම රඳවා ගන්නට බල දුන මනව ඔබ මාගේ දෙවිඳුන් ඔබ මාගේ රජිදුන් මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන් ඔබමයි මගේ දෙවිඳුන් හalleluya ස්තුති කරනවා ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා ස්වාමී ඔබ කරුණාවන්ත දෙවියන් වහන්සේ ඔබට ස්තුති කරනවා ස්වාමී ඔබට ස්තුති කරනවා ස්වාමී එදා මෝසෙස් සැරයට දික් කරන විට ස්වාමීනි ඒ රතුමුහුද පවා වෙන් කරන්න පුළුවන් වුණු එකම තැන වහන්සේ ඔබයි ඔබට පමණයි සියල්ල කළ හැක්කේ ඔබට පමණයි සියල්ල කළ හැක්කේ ඔබයි පියාණේ රජ ඔබයි ස්වාමිනී රජ ස්වාමිනී ඔබයි පියාණේ බලවන්ත ඔබට පමණයි සියල්ල කළ හැක්කේ ස්වාමිනී ඔබට පමණයි සියල්ල කළ හැක්කේ ඇති දේ නැති කරන්නත් නැති දේ ඇති කරන්නත් පුළුවන් එකම තනන් වහන්සේ ඔබයි ඔබ පමණයි ස්වාමිනී ඔබ පමණයි දෙවිතුනි ඔබයි පියාණන් වහන්සේ ඔබයි බලවන්ත ස්වාමිනී ඔබයි ශුද්ධ ස්වාමිනී ඔබයි කරුණාවන්ත ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේගේ ප්‍රේමයට ස්තුති කරනවා ස්වාමිනී අසීමිත ලෙස ප්‍රේම කරන්නා වූ දෙවිඳුනි ඔව් ස්වාමිනී ඔබට ගෞරව ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති ස්වාමිනී පියාණනේ ස්වාමිනී ඔබ වහන්සේට සියලුම ගෞරවය ලබශ්‍ය බාරියන්තන ඔබගේ නාමය ඔස්සවනවා ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේගේ මේ ප්‍රේමයට ස්තුති කරනවා පියාණනේ ස්වාමිනී අපි එක එක්කෙනාට ස්වාමිනී පියාණන් වහන්සේ අසීමිත ලෙස ප්‍රේම කරනවා දෙවිඳුනි ස්වාමිනී පියාණනේ අපිට කවුරුත් කරන්නේ නැති ප්‍රේමයක් ඔබ වහන්සේ කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රේමය අපිට දැනෙනවා දෙවිඳුනි ඔබ වහන්සේගේ ප්‍රේමය දැනෙනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රේමය පියාණන් වහන්සේ ඔබ වහන්සේ පියාණන් නොදැක සිටියත් ඔබ වහන්සේව අපිට දකින්න පියාණන් නැතුව සිටියත් ස්වාමිනී පියාණන් වහන්සේගේ ප්‍රේමය අපිට දැනෙන්න ඇරලා තියෙනවා ස්වාමිනී මොන කරුණාවක්ද දෙවිඳුනි මොන කරුණාවක්ද මේ පියාණනේ ඔබ වහන්සේගේ කරුණාවට ස්තුති කරනවා ඔබ වහන්සේගේ නාමයට ස්තුති ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රේමයට අනික වාරය ස්තුති කරනවා ස්වාමිනී පියාණනේ ඔබ වහන්සේට ස්තුති ඔබ වහන්සේට ස්තුති දෙවිඳුනි හalleluya ප්‍රශංසා කරනවා ස්වාමිනී පියාණනේ ඔබ වහන්සේ මේ හැමදේම ස්වාමින් වහන්සේ ස්වාමිනී පියාණනේ අලංකාරව ස්වාමිනී මවලා තියෙනවා ස්තුති කරනවා ස්වාමිනී ඔබ වහන්සේ සැලසුම් මැතු ඔබ වහන්සේ මේ සියල්ලක් කරලා තියෙනවා ස්වාමිනී පියාණනේ ඔබ වහන්සේ හැම දෙයකටම සැලසුමක් ඇතුවයි ඔබ වහන්සේ මවලා තියෙන ස්වාමිනී ස්තුති කරනවා පියාණනේ ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනේ ඔබ වහන්සේට ස්තුති ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා බලවන්ත දෙවිඳුනි ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා ඔබ ශුද්ධ දෙවියන් වහන්සේ ඔබ ශුද්ධ පියාණන් වහන්සේ ඒ ලේවලට ස්තුති කරනවා පියාණනේ ඒ ලේවලට මම ණය ගැති ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලට ස්වාමින් වහන්සේ ස්තුතියි ස්වාමිනී පියාණනේ ලේවලින් පියාණනේ ඔබ වහන්සේ දා කුරුසේ නිමා කළා වූ පියාණනේ
අනිවාර්යයෙන්ම ස්වාමින් වහන්සේ අපිට දුන්නා ඔය ආධිපත්‍යයට ස්තුති කරනවා ස්වාමිනේ. මේ පොළවේ පියාන්නේ හැමදේම භුක්ති විඳින්න අපිට ඔබ වහන්සේගේ කරුණාව තබලා තියෙන නිසා ස්තුති කරනවා ස්වාමිනේ. ඒ ආධිපත්‍යයට ස්තුති කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේ අපිට දීලා තියෙන ආධිපත්‍යයට ස්තුති කරනවා දෙවිඳුනි ස්වාමිනේ. ඔබ වහන්සේගේ නාමයෙන් කරන හැම දෙයකම ස්වාමිනේ අපිට ස්ථීර ලෙස උත්තර තියෙන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා දෙවිඳුනි. ස්තුති කරනවා ආදර තාත්තේ ඔබ වහන්සේට ස්තුති. ආදර තාත්තේ ඔබ වහන්සේට ස්තුති. ඔබ වහන්සේව මට දැනෙන්න ඇරලා තියෙන නිසා ස්තුති. ස්තුති ස්වාමිනේ. ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ නාමයේ හෝරබාෂි බහරි කන්තුර බිලාරි බියන්තන ඒල වශ්‍යබාලියන් තිර බිකන්තන ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා. ඔබයි මගේ පියාණන් වහන්සේ. ඔබට ඉහළින් කෙනෙක් නෑ ස්වාමිනී. ඔබයි මගේ ස්වාමී වූ දෙවිඳුන් පියාණනේ. ස්තුති ස්වාමිනේ. ස්තුති පියාණනේ. ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ. පියාණනේ ඔබ වහන්සේට ගෞරව කරනවා. ඒ නාමයට ගෞරව කරනවා පියාණනේ. ඔබ වහන්සේ සියල්ලක් දෙන්නා වූ දෙවියන් වහන්සේ. සියල්ලක් දන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනේ. ඔබ වහන්සේ පියාණනේ අපි හිතන්ට පෙර සියලුම දේ දන්න දෙවියන් වහන්සේ ස්වාමිනේ. ඕ පියාණනේ මොන බලයක් තියෙන දෙවිඳුන්ද මම අදහන්නේ ස්වාමිනේ. ඔබ වහන්සේට සියල්ල කළ හැකි. මගේ දෙවිඳුන්ට සියල්ල කළ හැකි ස්වාමිනේ. ඕ පියාණනේ ස්වාමිනේ. පියාණනේ වෛද්‍යවරුන්ට සුව කළ නොහැකි ලෙඩ රෝග සුව කරන්න පුළුවන් එකම පියාණන් වහන්සේ ඔබයි ස්වාමිනේ. පියාණනේ ස්වාමිනේ මේ තාක්ෂණේ කොච්චර පියාණන් විශාල වුණත් මොන කෙනා හොයාගත්තත් ස්වාමිනේ ඊටත් ඉහළින් සිටින පියාණන් වහන්සේ ඔබයි ස්වාමිනේ. පියාණනේ හැම දෙයකටම උත්තර තියෙන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනේ. ඔබට ගෞරව කරනවා. ඔබට මහිමය දෙනවා ස්වාමිනේ. ඔබට ස්තුති කරනවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. මගේ දෙවිඳුන්ට ප්‍රශංසා වේවා. ස්තුති කරනවා. ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා ස්වාමිනේ. ස්තුති කරනවා. හාලෙලූයා. ප්‍රශංසා කරනවා ස්වාමිනේ. ස්තුති කරනවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා දෙවිඳුනි. හාලෙලූයා. ප්‍රශංසා කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේ ශුද්ධ දෙවිඳුනි. ඕ ස්වාමිනේ ඔබට ඉහළින් කෙනෙක් නෑ. ඕ ස්වාමිනේ ඔබට ඉහළින් කෙනෙක් නෑ පියාණනේ. ඔබ ශුද්ධ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනේ. ස්තුති කරනවා පියාණනේ. අපි හැම කෙනා තුළම සිටින නිසා ස්තුති කරනවා පියාණනේ. ස්තුති කරනවා. හාලෙලූයා. ප්‍රශංසා කරනවා ස්වාමින් වහන්සේ. හාලෙලූයා. ගෞරව වේවා. ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ප්‍රශංසා කරනවා. හාලෙලූයා. මට ලැබෙනවා පෙරය කරුණාව හැම උදයකම යේසුස් සමිඳුන්ගෙන් මට ලැබෙනවා උදයෙන් උදය එය අලුත් වෙලා මා වෙතට ගලා එනවා උදයෙන් උදය එය අලුත් වෙලා මා වෙතට ගලා එනවා. ස්තුති කරුණාවට ස්තුති ස්වාමී. ස්තුති කරනවා ස්වාමී. ස්තුති කරනවා. වහන්සේට ගෞරව යතුමන් අසනා පියදෙලි සමිඳුන් දකුණතින් මා සුරකින්නේ යන්නට නොහැකි මේ දිවි කතරේ ඔබමයි මා උසුලන්නේ උදයෙන් උදය
ඒ අලුත් වෙලා මා වෙතට ගලා එනවා උදයෙන් උදය ඒ අලුත් වෙලා මා වෙතට ගලා එනවා සමින්නුදයේ මුදු හඳ හිමිගේ සිටිනේ මිදෙව් අභිමුඛයේ ප්‍රීතිය සපිරේ හදවත සනසේ නොදනේ ගත වෙන සෑම මොහොතේ උදයෙන් උදය ඒ අලුත් වෙලා මා වෙතට ගලා එනවා උදයෙන් උදය ඒ අලුත් වෙලා මා වෙතට ගලා එනවා කරුණාව හැම උදයකම දෙවි සමිඳුන්ගෙන් මට ලැබෙනවා මා වෙතට ගලා එනවා උදයෙන් උදය ඒ අලුත් වෙලා මා වෙතට ගලා එනවා වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි වහන්සේට ස්තුති කරනවා වහන්සේගේ නාමයට ගෞරව කරනවා ස්වාමීනි වහන්සේට ස්තුති වහන්සේ ජීවමානයි පියාණනේ එදත් අදත් හෙටත් එක හා සමාන සිටියා වූ සිටින්නා වූ සිටින්ට යන්නා වූ දෙවියන් වහන්සේයි ස්වාමීනි වහන්සේට ගෞරවය දෙනවා ස්වාමීනි වහන්සේ මගේ පියාණන් නිසා වහන්සේට ස්තුති කරනවා නැවත වාරයක් වහන්සේට ස්තුති කරනවා පියාණනේ අපි එක් එක්කෙනාව තෝරගත්ත නිසා ස්තුතියි දෙවිඳුනි වහන්සේගේ කරුණාව නැත්තම් අද අපි මෙතන නෑ ස්වාමීනි පියාණනේ මේ දහසක් අතරින් ස්වාමීනි අපිව තෝරගෙන තියෙන ස්වාමීනි පියාණනේ මොන කරුණාවක්ද මේක මොන කරුණාවක්ද ස්වාමීනි කොච්චර මිනිස්සු මේ පොළොවේ සිටිනවද පියාණනේ ඔබ වහන්සේම නොදැන ස්වාමීනි ඒ මිනිස්සුන් වහන්සේ පියාණනේ ස්වාමීනි ඒ මිනිස්සුන්ව ඔබ වහන්සේ තෝරගන්න තිබුණා නමුත් ඒ මිනිස්සු අතරිනුත් අපිව තෝරගත්තා මොන කරුණාවක්ද මොන ප්‍රේමයක්ද අපිට ඔබ වහන්සේ දක්වන්නේ ස්වාමීනි ස්තුති පියාණනේ ඔබ වහන්සේට අනික වාරයක් ස්තුති කරනවා පියාණනේ අපිව තෝරගත්ත නිසා ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව අපි තුල තබපු නිසා ස්වාමීනි අපි හැමදාම වැරදි කරන මිනිස්සු ස්වාමීනි හැම තප්පරේම වැරදි කරන මිනිස්සු නමුත් ඒ හැම වැරද්දකට කමාව දීලා ස්වාමීනි පියාණනේ අපිත් එක්ක ඉන්න එකම තනන් වහන්සේ ඔබයි ස්තුති කරනවා දෙවිඳුනි ඔබ වහන්සේට ස්තුති කරනවා වහන්සේගේ නාමයට ස්තුති කරනවා ඒ නාමයට ස්තුති කරනවා ඒ නාමය අපිට දීලා ස්වාමීනි ඒ නාමයෙන් අපිට ජය ගන්න දුන්නු කරුණාව නිසා ස්තුති කරනවා ඔබ වහන්සේට අනේක වාරයක් ගුණවන්ත වෙනවා දෙවිඳුනි ඔබ වහන්සේට ස්තුති කරනවා ආදර දෙවිඳුනි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා හාලෙලූයා ස්තුති කරනවා ස්වාමීනි පියාණනේ ඔබ වහන්සේ ජීවමාන දෙවිඳුනි ඔබ වහන්සේ හස්ත පොළවත් මැව්වා උතනන් වහන්සේ ස්වාමීනි පියාණනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඊම දක්වා ස්වාමීන් වහන්සේ ස්වාමීනි අපිව තබලා තියෙන නිසා ස්තුති කරනවා පියාණනේ ස්වාමීනි ඔබ වහන්සේගේ අන්තිම තප්පරේ පවා ස්වාමීනි ඔබ වහන්සේගේ රාජ්‍ය තුල ස්වාමීනි අපි පියාණන් වහන්සේ සිටින් යන නිසා ස්තුති කරනවා ඒ ස්ථානයේ ඔබ වහන්සේ අපිට උරුම කරලා දීලා ඉවර නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනේ ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා ඔබට ස්තුති ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට ගෞරව කරනවා දෙවිඳුනි අහස පොළොවත්
මැව්වා වූ ආදර තාත්තේ ඔබ වහන්සේට සියලුම ගෞරවය මම දෙනවා ස්වාමිනේ. පියාණනේ මේ මොහොත මට දුන්න නිසා ස්තුති කරනවා. මේ නමස්කාරය ඔබ වහන්සේට පමණයි ස්වාමින් වහන්සේ. මේ නමස්කාරය ලබන්න පුළුවන් එකම තැනන් වහන්සේ ඔබයි. ඔබට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ නාමය දීලා ඒ නාමයෙන් ජය දුන්න නිසා ස්තුති කරනවා පියාණනේ. වහන්සේට ස්තුති කරනවා පියාණනේ. ස්වාමිනේ මේ හැම දවසක්ම අලංකාරවම අවලා තියෙන නිසා ස්තුති කරනවා. පියාණනේ මේ ස්ථානය නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුති කරනවා පියාණනේ. මේ ස්ථානය ඔබ වහන්සේ අපිට නිදහස් කරපු නිසා ස්තුති කරනවා. පියාණන් මේ පියාණන් වහන්සේ මේ ස්ථානය නිදහස් කරන්න ඔබ වහන්සේ අවශ්‍ය කරන පුද්ගලයන් ඔබ වහන්සේ ස්වාමිනේ අපි වෙනුවෙන් එවපු නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනේ. ඒ දොරටු ඇරපු නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ගුණවන්ත දෙවියන් වෙනවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ නාමයට සිල්ම ගෞරවය මහිමය දෙනවා ස්වාමිනේ. සිල්ම ගෞරවය ස්තුතියක් මහිමයත් ඔබ වහන්සේට පුද කරනවා නාසරති යේසුස්ගේ අති නිර්මල ධර්මිෂ්ඨ නාමයෙන්. ආමෙන්. 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 Yes. Hallelujah. අපි හයෙන් කියමු hallelujah. අපි සියලු දෙනෙක් සුළු මොහොතක් අරගෙන අපි පුළුවන් විදිහට ඊට තියෙන විදිහට අපි ස්වාමීන් වහන්සේ අභිමුඛයේ දන නමලා උන්වහන්සේට ස්තුතියක් කරමු පොඩි. සර්වබලධාරි දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුතියි යානාර්ක නමස්කාරය ඔබ වහන්සේ පිළිගත් නිසා ස්වාමීනි. දෙවි පියාණනි මෙන්න අපි අපේ හදවතින් පමණක් නෙමෙයි ඔබ වහන්සේට විරුද්ධව බොහෝ විට ස්වාමීනි ක්‍රියාත්මක වෙන අපේ ශරීරයෙන්ද ස්වාමීනි අපි යටත් වෙනවා. අපේ දන නමනවා ස්වාමීනි. ඔබ වහන්සේ ස්වාමීනි සියල්ලදී ගෞරවය ලබන්න වටිනා දෙවියන් වහන්සේ. අපි වගේ ස්වාමීනි ලෝකෙට ගිහිලා කිසි වටිනාකමක් නැතුව සිටිය සෙනගක් ඔබ වහන්සේ එක්රැස් කරා ඔබ වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන්. පියාණිය ගැන ස්තුති කරනවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අපි හැමෝම නැගී සිටිමු. අපේ මාතෘකාවද බියාවත් අපි නොසැලී ඉන්න යනවා. ළඟ ඉන්න හැමෝටම දිහා බලලා කියන්න අහන්න ඔයා බයෙන් දින්නේ කියලා. ඔයා බයෙන් දින්නේ. අපි බයෙන් නෙමෙයි ඉන්නේ. අපි බය නැති සෙනග. එහෙමද? ඔව්. ඒකද ඇත්ත. ඒකද බයිබලයේ කියන්නේ. නෑ අපි බය සෙනග. අපි බය සෙනගක්ද? අපිට බය නැද්ද? බය නෑ. දෙවියන් වහන්සේ කිව්වා බය වෙන්න එපා කියලා. ඒ කියන්නේ අපිට බය තියෙනවා. බය මැද්දේ අප සමග ඉන්න පොරොන්දුව දෙවියන් වහන්සේ. එහෙම නේද? අපි හැමෝම මම හරිම බයයි. මට දැන් මං ගැන කතා කරනවා නම් මම බයෙන් ඉන්න පුද්ගලයෙක්. හැබැයි වෙනසකට තියෙන්නේ ඒ බය මාව යටත් කරන්න. අපි බලමු එසායා පොතෙන් බලමු කොහොමද හැමෝම බයිබලේ පෙරලා ගන්න. එසායා 41:10 බය නොවන්න මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගනින්න මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේ මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි. ආයමත් කියමු අපි. හොඳට ආයමත් කියමු. බය නොවන්න මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගනින්න මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි. ස්වාමීන් වහන්සේ අපිට පටන් ගත්තෙම කියනවා බය වෙන්න එපා කියලා. බය වෙන්න එපා. උන්වහන්සේ වෙන මොකුත් නෙමෙයි කියන්නේ ශක්තිමත් වෙන්න ඔයා වැඩ කරන්න එහෙමත් නැත්නම් වේගෙන් යන්න නැත්නම් කරන්න එපා මේවා මොකුත් නෙමෙයි කියන්නේ බය වෙන්න එපා. එහෙම කියන්නේ
දැනටමත් අපිට බය තියෙන නිසා. හරිද? දැන් අද ඇවිල්ලා සභාවේ ගොඩාක් අයට වෙන දෙයක් තමයි මේගොල්ලෝ යන්න ඉස්සෙල්ලා බය වෙලා. ජීවිතයට ඉදිරියට යන්න කලින් බය වෙලා ඉන්නවා. ඒ බය ඇවිල්ලා නොයෙකුත් ආකාරයෙන් අද අපේ කිතුණු සමාජයේ කිතුණු ජීවිත නොයෙකුත් විදිහට පාලනය කරමින් සිටිනවා. මම කීපයක් කියන්නම්. දෙතුන අපිට බය වෙන ක්‍රම කීපයක් තියෙනවා. උදාහරණ විදිහට අපි සමීපතම උදාහරණ විදිහට ගත්තොත් අපිට බයයි අපේ හෙට දවස ගැන. කී දෙනෙක්ට බය නැද්ද හෙට දවස ගැන? හරි. දැන් මෙහෙමනේ. දැන් ඔයගොල්ලෝ කියන හෙට දවස ගැන බය නැහැ කියලා. ඒ වුණාට මම හිතන්නේ ඒක හරියටම අර්ථකථනය දන්නේ නැති නිසා තමයි එහෙම කියන්නේ. දැන් මම හෙට දවස ගැන බයයි. හරිද? මම හෙට දවස ගැන බයයි. හැබැයි මගේ වෙනස ඇවිල්ලා මට ඇදහිල්ල තියෙනවා. බය ඇදහිල්ල කියන්නේ බය නැති එක නෙමෙයි. ඇදහිල්ල කියන්නේ it doesn't mean the absence of fear. ඇදහිල්ල කියන්නේ බය තියෙද්දි ඔයා තෝරගන්නවා ඒ දේ තුලින් යන්න. බය නැති කෙනෙක් නැහැනේ. බය හැමෝටම තියෙනවා. යේසුස් වහන්සේ තිබ්බේ නැහැ කියලා මම විශ්වාස කරනවා. දැන් මෙතන කියන බිය නොවන්න. බිය නොවන්න කියන්නේ කාටද? කාටද මෙතන බිය නොවන්න කියන්නේ? අපිටද? නෑ මෙතන කාටද කියන්නේ? මෙතන කාටද කියන්නේ? යසායාට කියන්නේ. යසායා කියන්නේ කවුද? හර්ෂද නෑනේ. හර්ෂද? යසායා කියන්නේ ස්වාමින් වහන්සේ තුල බලවත් දේ කරපු බලවත් දාසෙක්. මේ මිනිස්සයාටම බය ආවා. නේ? කී දෙනෙක් දන්නවද ඇයි යාට බය ආවේ කියලා? කවුද දන්නේ යසායාව මෙතන? තුස්සන්ද දන්නවනේ? යසායාව දන්නවනේ? මෙයාගේ අත් දෙක ගැට ගහලා තියෙන්නේ හැමතිස්සෙම. යසායාව දන්නේ කවුද? යසායා ඔයාව දන්නවද අඩුම ගානේ? නැද්ද? නෑ. ඔයා එහෙනම් යසායාව දැනගෙන ඉන්න ඕන. හරි? බලවත් දේවදාසයෙක්. අනාගත වක්තු කෙනෙක්. බලවත් ක්‍රියා කරානේ. දන්න බලවත්ම ක්‍රියාව මොකද්ද? යා කරපො. මොකද්ද බැස්සේ? කියන්න මල්ලි. මොනවාද? අහසින් මොනවා හරි බැස්සුවානේ? ඔව් ගිනි බැස්සුවා කියලා තමයි මතකද? ඒක කන්ෆර්ම් නැති හින්දා කිව්වේ නෑ. බැස්සුවානේ? කාටවත් ෂුවර් නෑ. දැන් බය නෑ කියපු කට්ටියත් බය වෙලා ඉන්නේ. ඇයි මට ෂුවර් නෑනේ? දැන් මේක ඒකයි මම කිව්වේ. ඕගොල්ලෝ හොඳයි. මට හෙට දවස ගැන බය නෑ කියන එක හොඳ ඇත්තටම. හැබැයි ඕගොල්ලන්ගේ අර්ථය හරියට දන්නේ නෑ. ඒකයි ඕගොල්ලෝ එහෙම කියන්නේ. right? හැබැයි ඒක කරෙජ් එක. මම ඒක මොනවාද? අගය කරනවා. හරි? යසායා කියන්නේ දෙවියන් වහන්සේ තුල ඉතා බලවත් ක්‍රියා කරපු දේවදාසයෙක්. මේ මිනිස්සයාම බය වුණා. කාටද බය වුනේ කියලා අහුවොත් ඕගොල්ලෝ ඇත්තටම ඕගොල්ලන්ගේ කන් කඩා වැටෙන්න යනවා. කාටද බය වුනේ යසායා? යසායා කාටද බය වුනේ? කාටද? යක්ෂයාට. ඒ කියන්නේ දැන් ඔයා කියන අර පින්තූර වලගේ එහෙම ආවා කියලාද අර රතු පාට ඇස් දෙකක් දාගෙන ලොකු දත් දෙකක් දාගෙන එහෙම ආවා කියලාද? නෑ. එහෙනම් ලස්සනට නිකන් හොඳට ඇඳගෙන ආපු නිසා බය වුණාද? සිතුවිලි. සිතුවිලි වලින්. සිතුවිලි වලින්. right. තව කවුරු හරි කියන්න බිව්නම් කියන්න ඔයා දන්නවනේ. කාටද බය වුනේ සෑ? යස්. හරි අපි යසායා බය වෙච්ච පුද්ගලයෙක් ගැන කියන්න පුළුවන්ද? හරි මම විනාඩි දෙකක් දෙන්න හොයලා කියන්නකෝ. නැත්නම් ඔයගොල්ලෝ මේ මාව කන්නාගේ බලහන් ඉන්නවා.
දැන් මෙතන දෙවියන් වහන්සේට බය වෙනවා. දෙවියන් වහන්සේ මෙතන කියන්න ඕනේ නැහැ බිය වෙන්න එපා කියලා. නෑ ඒක ඇවිල්ලා මේ බය නෙමෙයි. ඒක පටල ගන්න එපා. නෑ. හරි සභාවේ ඒ කියන්නේ දැනුම හොඳටම තියෙනවානේ. ඒක නිසා තව විනාඩි දෙකක් දෙන්න හොයලා කියන්න. කවුරුත් හොයාගත්තා? දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය. ඔව් දැන් මෙතන 41 කියන ඒ බිය මොකද්ද? ඇයි එහෙම කිව්වේ? ඊට කලින් පදේ අපි පොඩ්ඩක් කියමු. එයාට ඇයි එහෙම කිව්වේ? බය වෙන්න එපා කියන්නට හේතුවක් තියන්න එපා. එයාට ඩවුට්ද මොකද්ද? කියන්න. මා විසින් පොළොවේ කෙළවරින් අල්ලාගෙන එහි සීමාවලින් කැඳවාගෙන නුඹ මාගේ මෙහෙකරුවාය. මම නුඹ පහකර නොදමා තෝරා ගතිමි කියා මා විසින් කියන ලද්දා වූ නුඹ බය නොවන්න. මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගනින්න. මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. දැන් මේ කාටද එතකොට කියන්නේ මේ බය වෙන්න එපා කියලා? ඔව්. ඔව්. නේ? මේ කවුද? යසායට නෙමෙයි කියන්නේ මේක. යසායට නෙමෙයි මේක කියන්නේ. එයා තුලින් සෙනගට කියනවා නේ? සෙනගට කියනවා බය වෙන්න එපා කියලා. දෙවියන් ඇයි එතකොට ඇවිල්ලා සෙනග ඇවිල්ලා බලවත් සෙනගක් ඊශ්‍රායල් දෙවියන් වහන්සේත් එක්ක ඉන්න සෙනග. හැබැයි ඒගොල්ලෝ ඒ වෙලාවේ බය වෙලා හිටියා. එතකොට මේ කිව්වා වගේ අර සතුරු හමුදායන ඒ වලට බය වෙලා ඒගොල්ලෝ හිටිය නිසා තමයි මුලින්ම කියනවා බය වෙන්න එපා කියලා. ඉතින් එතකොට අපි දන්නවා දැන්ටමත් මේ සෙනග ඇවිල්ලා බය වෙලා හිටපු සෙනග. බය වෙලා හිටපු සෙනග. ඒගොල්ලෝ ඒ බය නිසා තමයි දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම කියන්නේ හරි එහෙනම් මම ඒනම් ඔක්කොම නැති කරලා දාන්න. නැත්තම් මම ඔයාලට ශක්තිය දෙනවා. ඒව මුකුත් කියන්නේ. දෙවියන් වහන්සේ කියන එකම දේ බය වෙන්න එපා. බය වෙන්න එපා. හැබැයි ඒකම උන්වහන්සේ කියන මම ඔයත් එක්ක ඉන්නවා. ඒ මම ඔයත් එක්ක ඉන්නවා කියද්දි එතනදී ඒ බය කියන එක අයින් කරනවද? බය කියන එක අයින් වෙනවද? බයයි ඇදහිල්ල අතර හරිම සුළු ඉතාමත්ම කුඩා වූ ලයින් එකක් තමයි තියෙන්නේ. ඒක ගොඩාක් වෙලාවට අපි ඉන්ටර්ප්‍රෙට් කරගන්න විදිය හරිම වැරදි. ගොඩාක් වෙලාවට. ඉස්සල්ලාම දැන් එතකොට එතනදී දෙවියන් වහන්සේගේ සෙනඟට පණිවිඩයක් ගෙන ඔයගොල්ලෝ බය වෙන්න එපා. මම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා, ශක්තිමත් කරනවා. මේ උන්වහන්සේගේ ක්‍රමය. ඉස්සල්ලාම කියන්නේ බය වෙන්න එපා. බය වෙන්න එපා කියන්නේ ඒ පැත්ත බලන්න එපා කියන එක. දැන් ඔයාට එපා කියන්නේ මොන හරි දෙයක් වක් කරන්න යන නිසානේ. නැත්නම් ඔයාලා තියෙන දෙයක් නිසානේ. ගොඩක් කලාව එපා කියන sorry. මම උගුර පොඩ්ඩක් අද රිදෙනවා. සමා වෙන්න ඕනේ. මොන හරි දෙයක් තියෙන නිසා තමයි ඔයාට කරන්න එපා කියන්නේ. දෙවියන් වහන්සේ වැරදි දෙයක් කරන්න එපා කියන්නේ ඒකයි. බය වෙන්න එපා කියද්දි කියන්නේ ඔයා ළඟ බය තියෙන නිසා. දන්නවා දෙවියන් වහන්සේ ඔයා බය වෙන්න යන්නේ. නැත්නම් ඔයා බය වෙලා ඉන්නේ. ඒකයි උන්වහන්සේ කෙලින්ම කියන්නේ බය වෙන්න එපා. මම ඔයත් එක්ක ඉන්නවා, ශක්තිමත් කරනවා, ඔයා ඉදිරියට අරන් යනවා කියලා. දැන් අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ඇවිල්ලා මේ හරියට බය හඳුන ගන්න නැති එක. කී දෙනෙක් දන්නවද බය නිසා තමයි මුලින්මත් අපි වැටුනේ කියලා? හරි මේකට උත්තරයක් දෙන්න. ඉස්සල්ලාම එන්නේ බයද සැකේද? ඉස්සල්ලාම එන්නේ බයද සැකේද? හිතේ තියා ඉන්න බෑ. එතන හරි වැරදි මේවා නෑ. අපි ඔක්කොමලා ස්වාමීන් වහන්සේ තුල ගොඩ නැගෙමින් යන අය. ඉස්සල්ලාම එන්නේ සැකේ. බය කිව්වොත් කවුරු රැග්‍රීද?
දැන් ඒකයි මම කියන්නේ. දැන් මම කියන්න හේතුව ඇවිල්ලා ඒකයි බය කියන එක අඳුරනවාද ඔයගොල්ලෝ? බය එන්නේ එක එක කාරණාවල් වෙනකොට එක එක ප්‍රශ්න එනකොට එක එක විදිහට බය වෙන්නේ. බය වුණාම එතන සැකයක් කියනවා. සැකේ එනවා කියන්නකෝ. සැකේ ආපුවම ඔයගොල්ලන්ට බය වෙනවා කියන අය කී දෙනෙක් ඉන්නවද? සැකේ තමයි ඉස්සල්ලාම එන්නේ. ඔයාලට ඩවුට් එකක් එනවා. හරිද? හෙට ඔයාලට සැකයක් එනවා. දැන් ඔයා බලලා ඉවරලා තොරතුරු ආරාමයත් එක්ක ඔයාලට සැකයක් එනවා. දන්නේ ගොඩක් දුරට මේක හරියයිද කියලා. නමුත් මට කියන්න ඕනද මම හිතනවා එයි කියලා අර්ථය. හෙට වෙද්දී ට්‍රම්ප් මැරෙනවා කියලා ඔයාලට ඩවුට් එකක්. ඊට පස්සේ ඔයාලට කියන බයක් එනවද? ට්‍රම්ප් මැරෙනවා කියලා? නෑ ඊට පස්සේ මොකද කාර්යයක් වේද කියලා හිතනවද? ඔයාට බයක් එනවද? නෑ ට්‍රම්ප් මැරුණා මට නම් ප්‍රශ්නයක් නෑ උනාට මොනවද වෙන්න පුළුවන්. නෑනේ. මලාට පස්සේ ඔයාට සැකයක් එනවා. නමුත් ඒකත් එක්ක ඔයාට එන බය ගොඩාක් වෙලාවට අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔයාට බයක් ආවොත් ඔයාගේ හෙට දවසේ මොකක් හරි දෙයක් නැති වෙනවා කියන එක. ඒකත් එක්ක ඔයාට ඩවුට් එකක් එනවනේ. මේ දේ මට කරගන්න පුළුවන් වේද බැරිද නැත්නම් දෙවියන් වහන්සේ එතනදී මට උපකාර කරයිද නැද්ද? මතෙන්ද අපි මේකට අදාළ නැහැ හැබැයි මම හිතන්නේ ආරම්භය නැහැනේ උපත්ති මොකුත් මන් ලියන්නේ නැහැ. තිබුණා. හරි. ඒවට අර තහනම් ගහේ ගෙඩි කන්නේ කිව්වනේ. තහනම් ගහේ ගෙඩිය කන්නේ කියලා ඒක කියන ඒ විස්තරේ කතාව අපි දන්නවනේ ඔක්කොමලා. ඒ කතාවේදී ඒවට ඩවුට් එකක් ආවා. හැබැයි ඩවුට් එකට ඉස්සෙල්ලා ඒවට ආපු එකක් තමයි මේ කියන එක හදන fear of missing. fear of missing out. FOMO. අපිට දැනෙලා නැද්ද ඒක? අපිට දැනෙලා නැද්ද? හොඳම උදාහරණයක් දෙන්නද? ඉස්කෝලේ යද්දී ඊළඟ ක්ලාස් එකට පාස් වෙයිද නැද්ද කියන එක. හරියට පාඩම් කරලා නම් ප්‍රශ්න නැහැ. නැත්නම් ඔයා විභාගයකට උත්තර ලියලා කොලේ දුන්නාට පස්සේ මම පාස් වෙයිද නැද්ද? එහෙම නැත්නම් මෙහෙ ලයිසන් එක අරන් තියන අය ඉන්නවනේ. මම ළඟදිම ගත්ත එක්කන මෙයා. ඔයාට කොහොමද ඒක දන්නේ? හා? මම පාස් වෙයිද නැද්දනේ? හා? කොළ පාට වෙනකන් පාස් වෙයිද? මම ඇතුළත් වෙයිද නැද්ද? මම එතනට ඇතුළත් වේද නැද්ද කියන එක ඒක කොහොමද ඔයා කියන්නේ? බයක්ද? ඔව් බයනේ. ඇයි බය? ගොඩාක් කාරණා තියෙන මුදල්, වෙලාව, අපිට අනාගතේ කරගන්න තියෙන දේවල් ඒ මත රඳා පවතිනවා නේ? ඔය ගොඩාක් කාරණා තුල ඇති වෙන බයක් තමයි ඒක. ඉතින් ඔය වගේ ගොඩාක් බයවල් තියෙනවා අපේ ජීවිතේ. ගොඩාක් බයවල් තියෙනවා. දැන් ඒවට වුණත් එතනදී එයාට කිව්වා මේකෙන් කාපම මැරෙන්නේ නැහැ. එතකොට එයාට බයක් ආවා. එයාව කියන්නේ යම් කිසි දෙයකින් එයාව ඈත් වෙලා කියන එක. අර ඩවුට් එක එන්න කලින් එයාට බයක් ආවා. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. ඒක මට නෑනේ කියන බය තමයි අර ඉස්සල්ලාම. ඊට පස්සේ තමයි එයා ඩවුට් එකක් ඇවිල්ලා එහෙනම් දෙවියන් වහන්සේ මේ දේ මගේ හංගලා තියෙන්නේ මට මේ නොලෙජ් එක ගන්න බැරි වෙන නිසා තමයි කියන එක එයා කරා. ගොඩාක් වෙලාවට අපිව වැටෙන්නේ බය නිසා. ගොඩාක් වෙලාවට අපිව වැටෙන්නේ බය නිසා. අපි ඊළඟ වචනයක් බලමු. ගීතාවලිය 56. ඒප්‍රිල් 13 පහක් මම ඊට පස්සේ නේ. right. දැන් මෙතනම දැන් මේක හොඳ එක්සැම්පල් එකක් විදිහට.
මම හරි ආස චරිතයක් තමයි දාවිත් රජතුමා. මගේ ජීවිතයට ගොඩක් මේ වැදගත් වෙන චරිතයක්. ගොඩාක් වෙලාවට මම යා වගේ යා මම වගේ සමහර තැන්වලදී හැමතැනම නෙමෙයි. හරි? ඔක්කොම නෙමෙයි. ගොඩාක් වෙලාවට ඉතින් මේ හොඳ තැන්වලට වැඩිය නරක තැන්වලදී තමයි අපි දෙන්න එකට ඉන්නේ. කමන්නේ. කොහොම හරි යාට තියෙන ග්‍රේස් එක මටත් තියෙනවා. හරි? ඊට වැඩිය කියලා මම හිතනවා අද කාලේ ඔයගොල්ලන්ටත් ඊට වැඩිය. හරි? අපි හැමෝම කියමුද වචනේ? මට බය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි. වව්. කවුද මේ කියන්නේ? ගොලියත්ව නේ බිම දාපු ඉතින් නේ බල සම්පන්න ශක්තිමත් කඩවසම් මම වගේද ඉස්සර මම වගේ දැන් කොණ්ඩේ නෑ. ඒ වගේ බලවත් රජ කෙනෙක් කියනවා මට මොනවාද? දැන් මම ඒක ඔයගොල්ලෝ මුලින්ම කිව්ව ඔයගොල්ලෝ දන්නේ නැහැ බය කියන එක. දන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ දැනගන්න යන ස්වාමීන් වහන්සේ කරුණාව තියෙන. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ඔයගොල්ලන්ට ඇහිල්ල හරියට තියාගෙන. මෙතන ඉඳලා කියන ස්වාමීනි මට බය එන කල්හි මෙයාට කියන්න තිබ්බ එහෙනම් මට බය එන්නේ නැහැ. අපි ගොඩාක් වෙලාවට පුරුදු කරලා තියෙන එහෙම අපිට බය එන්නේ නැහැ. එහෙම කිව්වොත් මේ ඒක වෙන්න යනවා. නෑ. ඒ වලට ඔබෙන්ගේ කරුණාවක් දෙවියන් වහන්සේ අපිට දෙන්නේ. උන්වහන්සේගේ කරුණාව ඔයා බය ඉද්දිම තමයි ඔයාට තියෙන්නේ. ඔයා බය වෙලා ඉද්දි මම බය වෙලා ඉද්දි තමයි උන්වහන්සේගේ කරුණාව මට අත්දකින්න පුළුවන්. මම බය නැත්තම් මට දෙවියන් වහන්සේ කරුණාව අවශ්‍ය වෙනවද? නෑ අවශ්‍ය වෙන්නේ නෑ. එහෙනම් මට බිය නෑ. මට අවශ්‍ය වෙන්නේ නෑ. දාවිත් තුමා මෙතනදී කියනවා. මම බය ඉන්නේ. එතකොට තමයි ස්වාමීනි ඔයාගේ මට ඒ කරුණාව තුළ මම ඔයා විශ්වාස කරන්නේ. අපි ඊළඟ වචනෙත් දාමු. බ්‍රදනුවන් එකක් කියන්න. නුඹලාට ඇති දෙයින් සතුටු වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින් නුඹ අත් නොහරමි උන්වහන්සේ කිව්සේක. දැන් මෙතනදී ස්වාමීන් වහන්සේ අපිට උන්වහන්සේ අපිට ඇත්තටම පොරොන්දුවක් නේ. කියන්නේ නුඹලා ඇති දෙයින් සතුටු වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද මම කිසිසේත් නුඹගෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරමි උන්වහන්සේම කියා තිබේ කියලා මෙතන අරගෙන කියනවා. ඇයි මේක මෙහෙම කියන්න හේතුව? අපි ගොඩාක් වෙලාවට අපිට බය ආපුවම මොකද කරන්නේ? මම කියන්නේ දෙකටම මම කරපු ඒවා දෙවියන් වහන්සේලා. මම ඉස්සෙල්ලාම ඇවිල්ලා බය ආපුවම මම මොකද කරන්නේ? මම දෙවියන් වහන්සේව සැක කරන්න ගන්නවා. මම දෙවියන් වහන්සේවට පස්සේ අත්හැරලා මගේ පරණ පුරුදු වලට ආයෙ යනවා. එහෙම නැත්නම් අපේ ආඥා කාලය අඩු වෙනවා. අපි හිතනවා ගොඩක් වෙලාවට අපි දෙවියන් වහන්සේ තුල උන්වහන්සේ සමග ඉන්නවා කියලා. නමුත් එහෙම කරන්නේ නැහැ. ඕගොල්ලෝ මොනවද කරන්නේ? දැන් මම කතා කරේ මම කියලා ඉවරලා මම දැන් මම නෙමෙයි. නමුත් මම කාලයක් හිටියා. මං කිසිම වෙලාවක බය නැහැ. මම මේ පාපේ හිටපු මිනිස්සෙක්, මම වැරදි නොකරපු මිනිස්සෙක් කියන එක මම බය නැහැ කවුරු ඉස්සරහවත් කියන්න. හරිද? මොකද මිනිස්යාට කරන්න පුළුවන් දෙයක් නැහැ. දෙවියන් වහන්සේට පමණයි දෙයක් කරන්න පුළුවන්. දෙයක් නෙමෙයි උන්වහන්සේ සියල්ල කරන ස්වාමීන් වහන්සේ. මිනිස්යාගේ කතාවට මිනිස්යාගේ විනිශ්චයට මම බය නැහැ. අපි කියමුකෝ ඉතින් මෙතන ඔයගොල්ලන්ට දැනෙන දේ ස්වාමීන් වහන්සේ මොනවද මෙතනදී කියන්නේ බය තුල? උඹලාට ඇති දෙයින් සතුටු වී මොනවද ඇති දේ?
කියන්න. දැන් මම මේ වචනේ මේ ඔක්කොම ෂෙයා කරේ නෑනේ. ගෲප් එකේ දැම්මේ නෑ. රයිට්. මම අපිට තියෙන මොන දේ වුණත් කමන්නේ ඒ දේවල් වලින් සතුටු වෙලා ඉන්න. හැබැයි ස්වාමීන් වහන්සේ මෙතන කියනවා මේක තමයි වැදගත්ම දේ. අහක් හොයන්නේ කිසි අන්දමකින් අත්හරින්නේ නැහැ. අපිත් එක්ක ඉන්නවා කියන එක. ඒ කියන්නේ අපිට බය ආපුවම උන්වහන්සේ අපිව අත්හරින්නේ. දැන් අද අපි කතා කරන්නේ බයනේ. අපි මේ හැම වචනයම ස්වාමීන් වහන්සේ තුල උන්වහන්සේ අපිට කතා කරන්නේ බය සම්බන්ධයෙන්. ඒතකොට මේ හැම දෙයක් තුල උන්වහන්සේ අපිව අත්හරින්නේ නැහැ අපිට බය එද්දී. අනිත් දේවල් ගැන හිතන්න ඕනේ අපි බය තමයි අද කතා කරන්නේ. හරි? අපිට ගොඩාක් වෙලාවට ප්‍රධානම පහර දෙන දෙයක් තමයි මේක. මේක යක්ෂයාගේ ආරම්භයේ ඉඳලා පරණම උපක්‍රමය. බය ගේන එක. ඊට පස්සේ ඩවුට් එක, ඊට පස්සේ කලකිරෙනවා. ඩිප්‍රෙෂන් කියලා අර මේ ඔක්කොම ප්‍රෙෂර් ටික ඊට පස්සේ අපිට එනවා. ස්වාමීන් වහන්සේ අපිත් එක්ක බයෙදිත් ඉන්නවා. ඊළඟ වචනෙත් දාන්න නැගේ. බ්‍රදර් කියුනේ. මාගේ ආලෝකයත් ගැලවීමත්ය. මම කාට බය වෙම්ද? ස්වාමින් වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය. මම කාට හිතවත් වෙන්නෙම්ද? සෝරි, මම කාට බීත වන්නේම්ද? ස්වාමින් වහන්සේ මාගේ ආලෝකයත් ගැලවීමත්. මම කාට බය වෙම්ද? කවුද මේ කියන්නේ? දාවිත්තුමා කියන්නේ. ස්වාමින් වහන්සේ මාගේ ආලෝකය, මාගේ ගැලවීම. මම කාට බය වෙම්ද? උන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තිය. මම කාට? එයා දෙපාරක් මෙතන කියනවා. කියනවානේ. දැන් මෙහෙම අපි මේ දාවිත්තුමාගෙන් පොඩි කාරණා කතා කරමු. දැන් එයා ඇවිල්ලා අපි දන්නවා සිංහයොත් එක්ක නේ සටන් කරලා දෙවියන් වහන්සේ යාට ජය දුන්නා. මේ හැම අවස්ථාවකම එයාට බය දැනුණාද? දැන් අනිවාර්යෙන් දැනෙනවා. මේ බය කියන එක යටපත් කරන දේ මොකක්ද කියන්නේ? බය තියෙනවා. ඇදහිල්ලනේ. ඇදහිල්ල තමයි මේ බය කියන එක යටපත්. හැබැයි මෙයා හැමතිස්සම ඒ කියන ඇදහිල්ලම හිටපු කෙනෙක්ද? දාවිත්තුමා ඒ කියන ඇදහිල්ලෙන්ම හිටපු කෙනෙක්ද හැමතිස්සම? මිනිස්සෙක් විදිහට අනිවාර්යෙන් බය ආපු කල්හිම ඇදහිල්ල එන එක ඩිලේ වෙන්නත් පුළුවන්, ඉක්මනට එන්නත් පුළුවන්. ඒ මොමන්ට් එක ගන්න. දැන් මෙහෙම බලන්න දැන් අර මුළු ඊශ්‍රායල් හමුදාවක්ම දැන් එහා පැත්තේ ඉන්නම කොමල්ලා දාවිත් පොඩි කොළු ගැටයා. හැබැයි ඊට වැඩි හොඳට ජිම් එකට එහෙම ගිහිල්ලා නේ 6 pack 8 packs තියෙන අයියලා එතන හිටියා. ඒ වුණාට වැඩක් වුණාද? ඔක්කොමල්ලා බයේ හිටියේ. ඊට වැඩිය දෙතුන් ගුණයක් ලොකු ගොලියෙත් ඇවිල්ලා මොනවාද අපහාස වාක්‍ය කිය එයා යනවා ඊශ්‍රායල්ව ලැජ්ජ කර නේ හැමදාම යනවා. එතකොට මේක දැක්ක දාවිත්ට මොකද වුනේ? මම නම් කියන්නේ දාවිත්ට මල පැන්න. තරහ ගියා. නැද්ද? ඇයි මේ අපේ දෙවියන් වහන්සේට නෑවිලා ලැජ්ජ කර යන්නේ? එහෙම කරලා ඊට පස්සේ දාවිත් ගිහලා ස්වාමින් වහන්සේගේ නාමයෙන් කියලා කැටපොල්ලකින් ගහලා ගොලියොත් මැරුවා. ඊට පස්සේ බෙල්ල කපලා විස්තරයමනේ. ඕකෙන් පස්සේ තමයි මේ දාවිත් ආයේ කියනවා මට බය එනවා. දාවිත් ඊට පස්සේ අපි දන්න එක තැනකදී ගණන් කරන්න එපා කියපුවාම ගණන් කරා සෙනග. ඇයි ඒ? යුද්ධයට යන්න. බය. ඊට පස්සේ යාට ඩවුට්.
මේ ඇතිද මේසන් එක? මේසන් එක ඇති ඔයගොල්ලෝ කියවද්දී ඔයගොල්ලන්ට හම්බේවා. මට හරියටම කියන්න දන්නේ නැහැ කොතනද කියලා. නමුත් තියෙනවා. හරි. මෙතන ආයෙ දෙපාරක් කියනවා මට බය වෙන කල්ලි ස්වාමීන් වහන්සේ තමයි ඒ ස්ථානේ ඉන්නේ කියන එක. ඊළඟ පදයක් දාන්නගේ. මේක අපි හැමෝම දන්න එකක්. මේකේ ගොඩාක් දේවදාසයෝ මේ ගැන කතා කරලා තියෙනවා. ඉතින් ලොකු එළිදරව් අවශ්‍ය වෙන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට එන්ට මට අනකල මැනවයි කීවේ. වරෙන්නේයි උන්වහන්සේ කීසේක. ඕම පොඩ නැත. දැන් මේක කියන්න ඉස්සෙල්ලා පේතෘස්ගේ ස්වභාවය කොහොමද? නෑ අවිශ්වාසයේ ඉස්සෙල්ලා හිටියනේ වෙන තැනක. බය වෙලා හිටියනේ. අවිශ්වාසයේ එන්න කලින් පේතෘස් මෙතන කුණාටු ඔක්කොම දැකලා ඈතින් හොල්මනක් එනවාද කියලානේ. එහෙමත් හිතලා කට්ටිය සෙට් එක බය වෙලා හිටියා. එහෙම නේද? ඊට පස්සේ කියන්න බෑ. ඒ ඔබ වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට එන්ට මට අනකල මැනවයි කීවේ. අන්න දැන් බයෙන් පස්සේ ආපු එක හොඳටම පැහැදිලිවම පේනවා ඩවුට් එක එතන තියෙන. එහෙනම් ඒ ඔයා නම් කියලා ඊට පස්සේ කියන එහෙනම් ඒක ප්‍රූව් කරන්න මට එන්න කියන්නේ කියලා. යේසුස් වහන්සේත් කියන්නේ. වරෙන්නයි උන්වහන්සේ කීසේක. වරෙන් බයයි නම් ඔව් මම තමයි වරෙන්. අපිටත් ස්වාමීන් වහන්සේ එහෙම කියන තැන් තියෙනවා. නැත්ද ජීවිතේ? මම නම් හොඳම එක්සැම්පල් එකක් තමයි වරෙන් කියලා ගිහිල්ලා ඉවරලා ආයෙ මොකුත් නැහැ වටපිට බලලා ගිලිච්ච වාර අනන්තයි. ඒ කරුණාව නිසා අද ඇත්තටම ගොඩ අරගෙන තියෙනවා ඒ කරුණාව නිසා. ජීවිතේ ඒ ස්වාමින් වහන්සේගේ කරුණ ඒක නම් ඉතින් ආයේ ඇත්තටම ඇදහිල්ලත් උන්වහන්සේ දෙන දෙයක්නේ. ඒ යටත් වීමත් උන්වහන්සේ දෙන ඇත්තටම මගේ කියලා දෙයක් මට කරන්න නැහැ. ඇත්තටම නෑ. මොකද මම දන්නේ දාවිත් එච්චර අමාරු ගම් වලින් ගියාගේ හැබැයි මගේ නේ ඉතින් ජීවිතේ ස්වාමින් වහන්සේ පුදුම විදියට ඒ කරුණාව අත්දැකලා තියෙනවා. උන්වහන්සේට ප්‍රශංසා වේවා. මම හිතනවා ඔයගොල්ලොත් හැම එක්කෙනාම එහෙම තමයි. මේ වගේ ජලය මත ඇවිදගෙන ගිය වාර අනන්තයි. ගිලිච්ච වාර අනන්තයි. ස්වාමින් වහන්සේ අත දික් කරලා උඩට ගත්ත වාර අනන්තයි. මොකද මම ඉස්සල්ලාම බය වුණා ඊට පස්සේ ඩවුට් කරන්න ගත්තා. නමුත් උන්වහන්සේගේ ඒ කරුණාව තුල අද මෙතන හිටගෙන ඉන්නවා. කියන්න බෑ ක්‍රියා. වරෙන්නයි උන්වහන්සේ කීසේක. එවිට පේත්‍රස් ඔරුවෙන් බැස යේසුස් වහන්සේ වෙතට යන පිණිස වතුර පිට පයින් ගියේය. නමුත් ඔහු හුළඟ දැක බය වී ගිලෙන්ට පටන්ගෙන ස්වාමීනි මා ගැලවුව මැනවයි බොර ගැසුවේය. එකෙනෙහිම යේසුස් වහන්සේ අත දිගු කොට ඔහු අල්ලාගෙන ඇදහිලි මද තැනැත්ත කුමක් නිසා සැක වූයේ දැයි කීසේක. ඔවුන් ඔරුවට නැගුණ කල සුළඟ නැවතුනේය. එවිට ඔරුවේ සිටි අය ඒකාන්තයෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණයෝ කියා උන්වහන්සේට නමස්කාර කළෝය. ආමෙන්. හalleluya. බලවන්ත දෙවියන් වහන්සේ. එකෙනෙහිම මහරි ආසතනක්. එකෙනෙහිම. ඒ කියන්නේ මම අනාගන කෑ ගහපු ගමන් ස්වාමිනී කියලා දන ගහපු ගමන් මොකද වෙන්නේ? විනාඩි 5-10ක් ගියාද පේතුස් බේරගන්න. එකෙනෙහිම ඔයගොල්ලෝ ගිහිල්ලා මේකේ ඔරිජිනල් වචන බලන්න. ඒක ලස්සනට තියෙනවා. ග්‍රීක භාෂාවෙන් එහෙම හරි ලස්සනට ලියලා තියෙනවා මේ තේරුම. ස්වාමින් වහන්සේ ඉතින් හිතුවේ නැහැ. තප්පරයක්වත් කියන ඒ වෙලාවෙම අර ගිලෙන පේතෘස්ව ඇදලා ගත්තා. ඒ වගේ තමයි අපිවත්. ස්වාමින් වහන්සේගේ වෙලාවේදී උන්වහන්සේ
නේ අපි ගෙලෙන මොහොතේ උන්වහන්සේ දන්නා මූ වෙද්දිම මූණන් ගිලෙන එකෙක් කියන එක දන්නවා. ඒ කියලා උන්වහන්සේ ඉවසගෙන ඉඳලා ඇදලා ගන්නවා අපි උඩට. යේසුස් වහන්සේ ඉතින් වෙනස් වුණේ නැහැ. කුණාටු වෙනස් වුණා. ඒවා ඔක්කොම කරලා ස්වාමීන් වහන්සේ වෙනස් වුණේ නැහැ. තව වචන තියෙන්නේ මොකද? උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තේ පිට නිදාහුන් සේක. ඔහු උන්වහන්සේ පුබුදුවා ආචාරණී අප විනාශවන බව ඔබ සලකන්නේ නැද්දයි උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ නැකිට සුළඟට තරවටු කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වෙවයි මුහුදට කීසේක. එවිට හුළඟ නැවති මහත් නිශ්චලයක් විය. උන්වහන්සේද නුඹලා බයව සිටින්නේ මන්ද. තවම නුඹලාට ඇදහිල්ල නැද්දයි කීසේක. ඔවුහු ඉතා බයපත් වී සුළඟ සහ මුහුද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරෙක්දයි එකිනෙකා කතා කරගත්තෝය. දැන් මම මෙතනදී කියනවා මේ යේසුස් වහන්සේ මොනවද කියන්නේ? උඹලාට තාම මොනවද කියන්නේ උඹලාට තාම ඇදහිල්ල නැහැ කියලානේ. ඇදහිල්ල නැහැ කියලා කියන්නේ ඊට කලින් කියනවා බය වෙලා ඉන්නෝ කියලා කියනවානේ. එතනදී දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියන්නේ මේ බය අයින් කරගන්න කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඒ බය තුලදී උන්වහන්සේ අහනවා දෙයක්. ඔයාට මේක තියෙනවද කියලා. මොකක්ද අඩු වෙලා තිබ්බේ එතන? ඇදහිල්ල තමයි අඩු වෙලා තිබ්බේ. එහෙනම් ඒ බය කියන දේ ගෙද්දි අපි වැඩි කරගන්න ඕන දේ තමයි ස්වාමින් වහන්සේ තුල ඇදහිල්ල. අපිට ගොඩාක් වෙලාවට ඔය බය සැකය එහෙම එන්නේ ඇවිල්ලා අපේ ටයිම් ලයින්ස් වලටනේ අපි වැඩ කරන්නේ. අන්න ඒකයි. අපේ දවස් 30ට අපේ සතියට අපේ හෙට දවසට අපි ප්ලෑන් ගහලානේ තියෙන්නේ. පොඩ්ඩ එහෙම වෙද්දි මොකද වෙන්නේ? ඔව්. බය වෙනවා. අපිව ඩිස්ට්‍රැක්ට් කරලා තියෙන්නේ අම්බානක ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ. අපිව බාධා කරලා තියෙන්නේ හොඳටම. අපිව මොනවාද කොමනුස්සයා තුලින් නැත්තම් වයිෆ් තුලින් එහෙම නැත්තම් තමුන්ගේ කාරණා තුලින් දරුවන් තුලින් මේ හැම දෙයකින්ම අපේ වෙලාව අරගෙන ඉවරලා හෙට මෙහෙට කරලා අපි හැමතිස්සෙම ඩවුට් කරලා තියෙන්නේ. මෙතනදී ගෝලයෝ බය වෙලා ඉන්නවා. හැබැයි යේසුස් වහන්සේ නිදාගෙන ඉන්නවා. යේසුස් වහන්සේ ෆුල් කූල් එකේ නේ යන්නේදී මට නම් හිතන හිතා ගන්න බෑ ඒ දවස්වල අර දැන් ඔය යනවා වගේ මේ මොනවාද වයිකින් ලයින්ස් එහෙම නෙමෙයි ඉතින් දැන් කුණාටුවත් ලෝක නම් ගැස්සෙනවාමයි මම තාමත් කල්පනා කරනවා කොහොමද යේසුස් වහන්සේ නිදාගත්තේ කියලා. මට නම් තාම හිතා ගන්න බෑ. දන්නේ නැති උනාට සමහරක් කියලා මාක USA වල ගහපනේ ලොකු මාක් හරි ඉස්රායල් වලින් ගාව මාක ටෙක්නොලොජි එකක් තියෙන්නේ නැති ඔය ඇස්සේ දෝරාගේ මව්වේ. සහෝදර නුවන් කියන ඩෝරාගේ මව් එක. හැබැයි මෙතනදී අපිට එක දෙයක් අපි දැනගන්න ඕන මෙතන ස්වාමින් වහන්සේගේ පොරොන්දුවක් උන්වහන්සේ දීලා තිබ්බා මෙතනදී. කාට එනේ හිතා ගන්න පුළුවන්ද මොකද්ද කියලා මේ සිද්ධිය වෙන අතරතුර උන්වහන්සේ දැනටමත් මේ පොරොන්දුවක් දීලා තියෙනවා. මේ සිද්ධිය වෙන්න කලින් මේවා වෙන්න කලින් මේකට පටන් ගත්තම උන්වහන්සේ කිව්වා අපි මොනවද? අපි ඒගොඩට යමු. අපිට අද ස්වාමීන් වහන්සේ කියන්නේත් ඒක තමයි බය, කුණාටු මේ මොනවා තිබ්බා? මොනවද උන්වහන්සේ කියලා තියෙන්නේ? අපි මේ ජීවිතේ කියන්නකෝ. ඉදිරියට යන්න ඕන කිලෝමීටර් කීයක්ද? ස්වාමින් වහන්සේ දීලා තියෙන දේ කරගෙන උන්වහන්සේගේ රාජ්‍යය වර්ධනය කරමින් නේ උන්වහන්සේගේ නාමය උසස් කරමින් අපි ඉදිරියට යමු කියන එක උන්වහන්සේ කියලා ඉවරයි already. දැන් අපි ඉන්නේ මැද. කුණාටු වෙනවා. කුණාටු වෙනස්සේ ඈනුමුත් යනවා.
කමන්නේ. දැන් මේ කුණාටු අස්සේ යේසුස් වහන්සේ නිදාගෙන හිටපු එක මට හිතාගත්තා ඒක. හැබැයි අපේ අය කුණාටු අස්සේ ඉතින් ආයේ දන්නේ කුණාටු උස්සලා පොලේ ගහවත් ඉතින් මේ නිවාරයෙන්ම නිදි තමයි ඉතින්. කුණාටුවට වැඩිය අපේ නිදිමත බලවත්. හාලෙලුයා. හාලෙලුයා. හාලෙලුයා ආමෙන්. දැක්කනේ. නමුත් දෙවියන් වහන්සේගේ ඇත්තටම කියන් දෙවියන් වහන්සේගේ සැලැස්මේ කුණාටු කිසි දෙයකට වැඩිය ලොකු නෑ. අපි හැමතිස්සෙම බය ඇදහිල්ලෙන් ජය ගන්න සෙනගක්. මොන දේ ආවත් අපේ ජීවිතවල අපි ඇදහිල්ලෙන් ඉදිරියට යන ජය ගන්න සෙනගක්. තව වචනයක් තියෙනවනේ නංගි. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අප දනිමු. මක්නිසාද උන්වහන්සේ పూర్වයෙන් ඇඳිනගත්තවුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්නට పూర్වයෙන් නියම කළසේක. අපි මේ ටික විතරක් ගමු. තව දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් නතුස්සන්න බලන්න. දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් ප්‍රේමය තුළ වැඩමින් යන සෙනගක් තමයි. රයිට්. ආඩම්බරයි 100,000 ගානක් අතිස්සුන තටම හොඳයි. ඇදහිල්ලෙන් කිව්වේ. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට මේ සියලුම දේ කියද්දී කුණාටුව පවානේ කුණාටුව පවා ඔයා බය වෙන්නේ ඒ තැනදී පවා ඇත්තටම වෙන්නේ මොකද්ද කියන්නකෝ මේ කුණාටුවේ ඉඳන් මොකද්ද ඔයාට කරන්නේ අයියෝ හාලෙලුයා නේ කුණාටු එහෙම එන්නේ නැත්නම් වැඩක් තියනවද? අපි පරිණත වෙනවද? නැහැ. අපි බය දන්න නිසා තමයි අපි ඇදහිල්ලක් දන්නේ. හාලෙලුයා. අපි බය දන්න සෙනගක් නිසා තමයි අපි ඇදහිල්ලක් දන්නේ. අපිට බය දන්නේ නැත්නම් අපි ඇදහිල්ල දන්නේ නැහැ. අපිට විශ්වාසය දන්නේ නැහැ. අපිට තනිකම අපිට සීතල දැනෙන නිසා නේද අපි රස්නේ දන්නේ. හරිද? අපිට සීතල දැනෙන නිසා තමයි අපි රස්නේ දන්නේ. අපි කළු දන්න නිසා තමයි අපි සුදු දන්නේ. නේද? එහෙමනේ. ඉතින් මේ හැමදේම බයේ ඉඳන් හැමදේම අපිට යහපත පිණිස තමයි. අපිට ස්වාමීන් වහන්සේ තුට ලං වෙන පිණිස කුණාටු වෙන්නේ අපිට යහපත පිණිස. තව එකක් තියෙනවා. දෙක තිමෝති 1:7. මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව බලයෙන් ප්‍රේමයෙන් හික්මවීමේ ආත්මයක්ය. හාලෙලුයා. ඔව්. මෙතන දැන් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන දේ ගැන පැහැදිලිවම කියනවා. මොකද්ද කියලා තියෙන්නේ? අපිට බය අඩුකමේ ආත්මයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ දීලා තියෙන. ඒ කියන්නේ එහෙනම් බය දෙවියන් වහන්සේගේ දෙයක්ද? හැබැයි ඒ දේ හැබැයි ක්‍රියාත්මක වෙනවනේ. ඒ ක්‍රියාත්මක වෙන්නේ අපි මොකද? බය වෙන්නේ ඇයි? ඔව් හරි. අපි දුර්වලයි. හැබැයි අපි බය වෙන්නේ අපි දුර්වල නිසා. අපි දුර්වල වෙලාවේදී අපි මොකද වෙන්නේ? මගේ දුර්වලකමේදී මොනවද වෙන්නේ? නෑ හොඳ වචනයක් තියෙනවා. මාගේ දුර්වලකමේදී ස්වාමීන් වහන්සේගේ බලය සම්පූර්ණ වේ. මම වචන පොඩ්ඩක් හොයලා ගන්න මම.
මාගේ හෝ වේවා නුඹගේ හෝ වේවා දුර්වලකමේදී ස්වාමින් වහන්සේගේ බලය සම්පූර්ණ වේ. අපිට ඇත්තටම අපිට සතුටුයි නේද? මෙතන කියන අපිට දීලා තියෙන්නේ මොනවද කියලා. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා බලයේ ආත්මය. බය අඩුකමේ ආත්මයක් නෙමෙයි කියලා කියනවා. ප්‍රේමෙත් හික්මවීමෙත්. ප්‍රේමෙත් හික්මවීමෙත් බලයේ ආත්මයක් තමයි උන්වහන්සේ අපිට දීලා තියෙන්නේ. මල්ලි හොයාගන්නක අපි තව එකක් තියන්නේ. ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණ කරන සේක්වා. ඉදින් ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස. කාගේ බලයෙන්ද? ශුද්ධාත්මයන් වහන්සේගේ. අපේ බලයෙන්ද? නැහැ. ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානෙන්ද නුඹලා පූර්ණ කරන සේක්වා. මේක රෝමවරුන් ලියන පොතේ එයා සඳහන් කරලා යවනවා. ප්‍රේ එකක් වගේ. නමුත් ඒක සඳහන් කරලා යවන්නේ මේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ආපුවම තමයි අපි බලයෙන් සම්පූර්ණ වෙන්නේ. මේ එතකොට ඒ බලයේ ආත්මය ආපුවම මොකද වෙන්නේ? බය අඩුකමේ සැකේ දේවල් පහ වෙන්න යනවා. සම්පූර්ණ අයින් වෙනවා කියන එක නෙමෙයි. නමුත් ඒව තුලින් ඉදිරියට යන්න අපිට ශක්තිය, අපිට බලය, අපිට ධෛර්යය, ඒ සියලු දේ ස්වාමින් වහන්සේ සපයනවා. අපි ගොඩාක් වෙලාවට අර පේතෘස් වගේ තමයි ගොඩාක් වෙලාවට. අපි ගොඩාක් වෙලාවට පේතෘස් වගේ අපි බහිනවා ගේමට බහැලා ඉවරලා ඊට පස්සේ මග දුරක් යද්දි අරයාගේ මෙයාගෙන් වටපිට ආයෙ මෙන්න දේ බලලා අපි ගොඩාක් වෙලාවට ඇදගෙන වැටෙන සෙනගන්න. නමුත් ස්වාමින් වහන්සේ හැමතිස්සෙම අපිට ප්‍රේම කරන උන්වහන්සේ හරි කරුණාවන්ත දෙවියන් වහන්සේ උන්වහන්සේ සිහි කරන අපේ දුර්වලකම. ඒ නිසා උන්වහන්සේ මොනවද කරන්නේ? ඒ වෙලාවෙත් අපිව ප්‍රශ්නෙන් එළියට ඇදලා ගන්නවා. හැබැයි එතනදී එක දෙයක් වෙනවා. අපිට අර තියෙන කාලය අඩු වෙනවා. අපේ නියමිත ස්ථානයට යන්න තියෙන කාලය අඩු නැහැ. අපි හැමතිස්සෙම වැරදි කර මේ කියන දේවල් වලට කාලය යනවා. අපිට සීමිත කාලයයි තියෙන්නේ මේ ලෝකේ. අපි ආපු කාරණේ වැඩේ කරන්න අපිට තියෙන්නේ හරි ටික කාලයයි. අපි ගොඩාක් දැන් අපේ කවුරු කියන්නේ අවුරුදු 80ක් ජීවත් වුණ කෙනෙක් කියන්නේ. මෙයාගේ අවුරුදු 80 එයා දෙවියන් වහන්සේට කොච්චර කාලයක් දීලා ඇද්ද ඕගොල්ලෝ හිතන්න. හම්බුණාද? නම හොල් කියන්න. හරි. නේ ඕගොල්ලෝ හිතලා බලන්න. දැන් ඔයාගේ දවස ගන්නකො. ඔයා කොච්චර වෙලා ස්වාමීන් වහන්සේට දෙනවද? ඔයා නිදා ගන්නවා පැය 8යි. වැඩ කරනවා පැය 8යි. එතනම 16යි. ඊට පස්සේ කීයක් ඉතුරුද තව? ඒ පැය 8ේදී ඔයා ඩ්‍රයිව් කරන්නව 40 පැය කමාරයි. දෙකයි 6යි දැන් තියෙන්නේ. ඊට පස්සේ උයනවා කනවා බොනවා පැය 4යි. මයිනසුත් ගිහිල්ලා මම හිතන්නේ පැය. නේද? අපි දෙවියන් වහන්සේට දේවල් ගොඩාක් කරන්න තියෙනවා. ඇත්තටම අපි ගොඩාක් වෙලාවට බය වෙලා අපි ඩිස්ට්‍රැක්ට් වෙලා අපේ අනාගතය ගැන අපිට අවිනිශ්චිතතාවයක් ඇවිල්ලා අපි හැමතිස්සෙම වද වෙන සෙනග. මම ඇත්ත කතා කරන්නේ. දැන් මෙතන හංගන්න දෙයක් නැහැ. හරි? මෙතන අපිට හංගන්න දෙයක් නැහැ. හැමෝම ප්‍රශ්න වලින්, අභියෝග වලින් යන සෙනගක් මෙතන ඉන්නේ. හංගන්න දෙයක් නැහැ. මෙතන ඔයාට මුදල් තිබ්බා කියලා ඒ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඔයා සුවයෙන් හිටියා කියලා ඒ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
ඔයා සුවයෙන් හිටියොත් ඔයා ආදරය කරන එකේ කරි ලෙඩ වෙනවා. ඒ වේදනාව තමයි වෙනසක් නැහැ. ඒ වොරි වෙන එකම තමයි. ඒ තුලින් අපිව හැමතිස්සෙම බයෙන් තියන්න තමයි මේ යක්ෂයා හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ. හැමතිස්සෙම ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි දෙවියන් වහන්සේ තුල ඒ ඇදහිල්ල කරුණු කොටගෙන හැමතිස්සෙම නැගී සිටිනවා. දැන් අපේ කවුරු හරි ලෙඩ වුණා කියන්නේ එතකොට අපිට බය දැනෙද්දි මම කරන්නේ මං ගිහිල්ලා යාඥා කරනවා. මං දන ගහනවා. හැබැයි මම මේ දන ගහන වෙලාවේ මගේ යාඥාව වෙනස්. මම ඉස්සර ගිහිල්ලා මේ ඉගෙනගෙන තිබ්බ විදිහට මර නිකන් දේව ධර්ම වාක්‍ය කියන්නේ සටන් පාට වගේ කියන්න. නමුත් මම දැන් කරන්නේ මම ගිහිල්ලා මගේ බය තමයි මං ස්වාමීන් වහන්සේට කියන්නේ. මම අවංකව මං දන්න හොඳටම දැනගත්ත දෙයක් තමයි මම බය වෙලා ඉද්දි මං අවංකව වචනේ කියනව නේද? මගේ බය හරියටම කියනව නේද? ඒ වෙලාවට දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. ඇයි? උන්වහන්සේ කියන මෝ අවංකයි. මූට බෑ කියලා මෝ කියන මෝ බයයි කියලා මෝ කියන දැන්. දාවිද් මේ රහස දැනගෙන හිටියා. දාවිද් ප්‍රිටෙන්ඩ් කරේ නෑ නේ. එයා බොරු හුණු ගාගෙන සුදු වෙලා හිටියේ නෑ. එයා කිව්වා මට බයයි. මම බයයි ස්වාමිනේ. මේ තැන්වලදී මම බයයි. මන් දන්නේ මමත් ඒක තමයි කියන්නේ ඔයගොල්ලන්ට අද. බය එන වෙලාවට දෙවියන් වහන්සේට අවංක වෙන්න. ඔයාගේ බය ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ තියන්න. හිතේ හංගගෙන ඉන්න එපා. බොරුවට ඒක මේ වෙන දේවල් කියන්නේ ශක්තිමත් සටන් පාට කියන්නේ දෙවියන් වහන්සේට හංගන්න යන්න එපා. ඔයා විවුත්‍ර වෙන්න. ඔයාගේ බය කියන්න. මොකද මෙතනදී දැන් පේත්‍රුස් ගිලෙන වෙලාවේ පේත්‍රුස් මුහුදුකාරයා හොඳටම දන්නවනේ පීනන්න. හරි එහෙනම් මං ඩයිව් කරලා පොඩ්ඩක් උඩට එන්නම් කිව්වද නෑනේ. මොනවා කිව්වේ? පේත්‍රුස් මාව ස්වාමිනේ. බේරගන්න. චරයි. හොඳටම දන්නේ කෙනෙක්. දැන් අද ඕගොල්ලන්ගේ ජීවිතවල උනත් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙද්දි ස්වාමීන් වහන්සේ ඉදිරියේ වාගේ අමාරුකම සම්පූර්ණයෙන්ම මුඛය අරලා කියන්න. බැරි තැන් ගැන කියන්න. ලැජ්ජ වෙන්න එපා. බය කියන එක අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ඉදිරියේ කියන්න ඕන දෙයක්. මේ බය කියන එක කියන්න බැරි වෙච්ච නිසා තමයි බය වෙලා මුන් දෙන්න ගිහිල්ලා හැංගුනේ දා. ඒ දන්නුවේනේදී. නැද්ද? හරි අපි බයයි අපි වැරද්දක් කරා අපි බයයි ස්වාමිනේ කිව්වන එදා කතාව වෙනස් වෙන්න ගියා. නැද්ද? බය ආපුහම අපිව දෙවියන් වහන්සේගෙන් ඈත් කරනවා. අපිට ලැජ්ජාව ගේනවා. ඊට ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ අපිට හිට ගන්න බැරි තරමට යක්ෂයා මොකද කරන්නේ? අපිව ලැජ්ජාවටපත් කරනවා. උඹ සුදුසු නෑ කියලා කියනවා. දැන් උඹ පාපයක් කරා දැන් උඹ දුර්වලයි. දැන් දෙවියන් වහන්සේ උඹගේ අහන්න අහන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අපි නේ විඩ්‍රෝ වෙනවා. අපි පස්සට ඇදෙනවා. ස්වාමින් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ටික ටික ඈත් කරන්න හදනවා. ඊට පස්සේ අපිට ලෝකෙන් දේවල් එනවා. ඊට පස්සේ ඒ වෙලාවෙම කොහෙන් හරි තව එකෙක් ඇවිල්ලා තව මොකක් හරි කියනවා. එක්ක කාගේ හරි වරද්දක් කියනවා. ඊට පස්සේ ඌත් එක්ක මේ තරහ ඌගේ පිටින් යවනවා. වෙන දේවල් මම කියන්නේ. ඇත්තද? තේරෙනවද මම කියන එක? ඒක නිසා බය කියන්නේ තුල වුණත් අවංක වෙලා දෙවියන් වහන්සේට තමුන්ගේ වචනේ උන්වහන්සේට ඒ දේවල් කියන්න. තමුන්ගේ හිතේ තියෙන දේ අවංකව කියන්න. ස්වාමිනී මම බයයි. මට මේක කරගන්න බෑ. මට උපකාර කරන්න. මම බයෙන් ඉන්න මිනිස්සෙක්. දාවිද් බය වුණා. තව හොඳටම බය වෙච්ච එක්කෙනෙක් ඉන්නවා. එයා බය වුණේ ගෑනු කෙනෙක්ට. එලියා. යෙසබෙල්ට බය වෙලා දිව්වා. සමාන යන්නේ ගිනි බැස්සුවේ නේ. එලියා තමයි ගිනි බැස්සුවේ. එයාත් ඇවිල්ලා ඒ කියන්නේ බලවත්ම ක්‍රියාවක් කරපු දේවදාසෙක්. අනාගත වක්තු කෙනෙක්. එලියා ගිනි බස්සලා එන්න වැඩ දාලා ඉවරලා නේ. එන්න වැඩ දාලා පෙන්නලා ඉවරලා ඊට පස්සේ ගෑනිකෝ උඹව මරනවා කියපු සැනගේ බය වුණා දිව්වා. නිකන්ද දිව්වේ?
පන්න කඩාන දිව්වා. ඒ දවස්වල වාහනත් නැහැ. ගණන් කරලා බාද්දි පොර දුවලා දෙනවා. කිලෝමීටර් බර ගාන. එච්චරටම බය වෙලා දුවුවා. ඉතින් ඒකයි කියන්නේ අපි හැමතිස්සෙම හිතාගෙන හිටියොත් අපි දෙවියන් වහන්සේ තුල ශක්තිමත් අපි හරියට ඉන්නවා කියලා එහෙනම් ඕගොල්ලෝ නොවැටෙන්න බලා ගන්න. හැබැයි හොඳම දේ මන් දන්න ස්වාමින් වහන්සේ තුල අවංක වුණොත් අවංකව සිත ඇත්තේ මනුස්සයර දෙවියන් වහන්සේ ගොඩක් සමීපව ප්‍රේමවන්තව සිටිනවා. හරි එහෙනම් අපිට ඉදිරි සතියක් තියෙනවා. අලුත් අභියෝග එන්න පුළුවන්. මේ සියල්ල තුල අපි ස්වාමින් වහන්සේ තුල ඇදහිල්ලෙන් ස්ථීරව හිටගමු. හැමතිස්සෙම මතක තියාගන්න. බය ගේන්නේ කවුද? ඇයි අපි බය වෙන්නේ? ඒ බය වෙන වෙලාවට අපි මොකද්ද කරන්න ඕන කියලා. ස්වාමින් වහන්සේ අභිමුඛය හොයන්න, අවංක වෙන්න. උන්වහන්සේට වාගේ හදවත ඇරලා කාරණා කියන්න. කිසි වෙලාවකවත් දෙවියන් වහන්සේගෙන් ඉවත් වෙලා අපිට මේ ගමන ජය ගන්න බෑ. ඒක මතක තියාගන්න. අපි උන්වහන්සේට නැකිටලා අපි ගීතිකාවකින් අපි උන්වහන්සේගේ බලය ගැන අපි ප්‍රශංසාවක් ගේමු ගීතිකාව තුළින්. නිසා උන්වහන්සේ අපිට කියලා තියෙන දේ බය වෙන්න එපා. බය නැහැ කියන එක නෙමෙයි නමුත් බය වෙන්න එපා. Metin gaya, ini metin gaya, ape devindun ape samagai. Nepa kalabin nepa, ape devindun ape samagai. Jala medin gaya, ini medin gaya, ape devindun ape samagai. Payak galpili mayak nove ape devidun ජීවිතේ වැඩ වසනා ජීවමාන රජිදුන් ජීවමාන රජිදුන් නොවේ කඩුවලින් නොවේ අය බලය නොවේ මගේ දෙවිඳුන්ගේ බලවත් හස්තයමයි රථවලින් නොවේ කඩුවලින් නොවේ තාලේ පොඩ්ඩක් හෙට මෙහෙට ගියක් කවන්නේ අපි හැමෝම මුඛය අරලා ස්වාමීන් වහන්සේගේ බලය ගැන කියමු හරි දෙවිඳුන්ගේ බලවත් හස්තයමයි අය වෙන්න එපා කැළඹෙන්න එපා අපේ දෙවිඳුන් අප සමගයි ජල මැදින් ගියා ගිනි මැදින් ගියා අපේ දෙවිඳුන් අප සමගයි වෙන්න එපා කැළඹෙන්න එපා අපේ දෙවිඳුන් අප සමගයි හාලෙලුයා. ඒ බලවන්ත දෙවියන් වහන්සේ උන්වහන්සේ පුරුදු වෙලා තියෙනවා. ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් උන්වහන්සේ අප සමග ඉන්න දෙවියන් වහන්සේ කියලා. අපි උන්වහන්සේ ඉදිරියේ මොහොතක් ගමු, සුළු මොහොතක් ගමු. අපි උන්වහන්සේ තුල අවංක වෙමු. ස්වාමිනේ අපි කියමු. ස්වාමිනේ මෙන්න මම ඔබ වහන්සේ ඉදිරියේ සිටිනවා. දෙවි පියාණනි මට බය එන මොහොතේ ස්වාමීන් වහන්සේ. ඔයා ස්වාමිනේ මගේ උපකාරය වෙන්න. ඒ සිතුවිලි අඳුර ගන්න ස්වාමීන් වහන්සේ. ස්වාමිනේ සැකේ එන වෙලාවේ ස්වාමිනේ සිතුවිලි අඳුර ගන්න. ඔයාගේ වචනයට දුවන්න ස්වාමීන් වහන්සේ.
ඒ රහස හොයා දැනගන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්න පියාණනි. මට උපකාර කරන්න ස්වාමීන් වහන්සේ. පියාණනි මම දුර්වලයි. මම බින්දෙන සුළු භාණ්ඩයක් ස්වාමිනේ. ලෝකේ පීඩා බොහොමයි ස්වාමීන් වහන්සේ මට. දෙවි පියාණනි හැම මොහොතකම ස්වාමිනේ මාව සිහි කරන්න. ඔයගේ කරුණාවෙන් මාව වට කරන්න ස්වාමීන් වහන්සේ. දෙවි පියාණනි එදා ස්වාමීන් වහන්සේ ඒ දාවිද් ස්වාමීන් වහන්සේ ජයගත්තා වගේ. ස්වාමිනේ ඒ අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙන් ජයගත්තා වගේ ස්වාමීන් වහන්සේ. මටද ස්වාමීන් වහන්සේ ඒ බය ඒ බිය පරාජය කරලා ස්වාමීන් වහන්සේ. දෙවි පියාණනි සියල්ලදී ජය ගන්න. ඒ ඔබ වහන්සේ දීපු ස්වාමිනේ බලයේ ආත්මය ස්වාමීන් වහන්සේ මා තුළ ක්‍රියාත්මක වෙන පිණිස ස්වාමිනේ. මම යටත් වෙනවා ස්වාමිනේ. ඒ ප්‍රේමෙන් ස්වාමිනේ මගේ ආත්මය පිරෙන පිණිස මම යටත් වෙනවා ස්වාමිනේ. දෙවි පියාණනි ඔයා ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක වෙන්න ස්වාමිනේ. ඒ හැම මොහොතකම ඒ හැම දවසකම ස්වාමීන් වහන්සේ. දෙවි පියාණනි මාව අරන් පාවිච්චි කරන ස්වාමිනේ. මේ හැම මොහොතකම ජීවිත කාලෙම ස්වාමිනේ බාධා වෙවි බයෙන් බියගුල්ලෙක් වගේ ස්වාමීන් වහන්සේ එහෙ මෙහෙ දුවමින් ඉන්න නෙමේ ස්වාමිනේ. ඔයා මගේ දෙවියන් වහන්සේ කියලා බලෙන්ද ස්වාමිනේ තේජසින්ද ස්වාමීන් වහන්සේ දෙවි පියාණනි ශක්තියෙන්ද ප්‍රකාශ කරමින් ස්වාමීන් වහන්සේ. දෙවි පියාණනි ඉදිරියට යන්න ස්වාමීන් වහන්සේ. දෙවි පියාණනි මාව අරන් පාවිච්චි කරන්න. දෙවි පියාණනි හැම මොහොතකම ස්වාමීන් වහන්සේ. ඒ බියගෙන එන හැම මොහොතකම ස්වාමිනේ. ඔයා මාත් එක්ක ඉන්න බව ස්වාමීන් වහන්සේ සිහි කරගන්න මට කරුණාව දෙන්න. ඒක මතකයේ තබා ගන්න මට කරුණාව දෙන්න ස්වාමිනේ. ඔයාගේ වචනය මගේ මුඛේ තබන්න මගේ හදවතේ ලියන්න ස්වාමිනේ. මට උපකාර කරන්න ස්වාමීන් වහන්සේ. ඒ බියට ඔබෙන් බලන්න ස්වාමිනේ. ඔයා මාත් එක්ක බෝට්ටු ඉන්න බව සිහි කරගන්න ස්වාමීන් වහන්සේ. ඒ බව දැනගන්න ස්වාමිනේ මට උපකාර කරන්න ස්වාමිනේ. මගේ ආත්මය හැමතිස්සෙම ස්වාමිනේ වත් එක්ක සම්බන්ධ කරලා තියන්න. පියාණනි ඒ සම්බන්ධතාවය දැනෙන්න ස්වාමිනේ සලස්සන්න ස්වාමීන් වහන්සේ. ඔයාගේ ස්වාමිනේ ප්‍රේමය අත්විඳින්න සලස්සන්න ස්වාමිනේ. මම තනි වෙලා නැහැ කියන එක ස්වාමිනේ. මම තනි වෙලා නැහැ කියන එක මේ ප්‍රශ්නේදී ස්වාමිනේ. මේ හිඟකමේදී ස්වාමීන් වහන්සේ. මේ අභියෝගයේදී ස්වාමිනේ මම තනි වෙලා නැහැ කියන එක ස්වාමිනේ මට පසක් කරලා දෙන්න ස්වාමිනේ. ස්වාමිනේ ඒක ස්ථීර කරන්න මගේ හදවතේ ස්වාමිනේ. මගේ දැනගන්න මේක ස්ථීර කරන්න ස්වාමිනේ. මගේ දැසින් ඒක දකින්න ස්වාමිනේ මට කරුණාව දෙන්න ස්වාමිනේ. මගේ දැතේ බලය ඔයයි ස්වාමිනේ. මගේ මුඛේ බලය ඔයයි ස්වාමිනේ. සතුරාගේ ස්වාමිනේ බිය පරාජය කරමින් ස්වාමිනේ. වේගයෙන් ස්වාමින් වහන්සේ. ස්වාමිනේ බලයෙන් ස්වාමිනේ ඉහළට ස්වාමිනේ ඉදිරියට යන්න ස්වාමිනේ. දෙවි පියාණන් උපකාර කරන්න ස්වාමිනේ. පියාගේ සෙනග ස්වාමින් වහන්සේ. දෙවි පියාණනි වාගේ ස්වාමිනේ බලය ආත්මය ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක වෙන්න සලස්සන ස්වාමිනේ. යටත් වෙනවා ස්වාමිනේ. කරුණාවේ දෙවියන් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් බලවන්ත නාමයෙන්. අපේ ස්වාමීන් වහන්සේට අපි මේ වෙලාවේ බාර කරමු ඊශ්‍රායල් දේශය. ස්වාමීන් වහන්සේ අද අපිට කියලා දුන්නා බය වෙන්න එපා, පැකිලෙන්න එපා. ස්වාමීන් වහන්සේ අප සමගයි. ඒ වගේම උන්වහන්සේ දා ඊශ්‍රායල් ජනතාවටත් කිව්වේ ස්වාමීන් වහන්සේ කිව්වේ බය වෙන්න එපා. උන්වහන්සේ ඔවුන් සමග සිටිනවා කියලා තමයි ඒ දිවස්වර අයිසයා සමගින් උන්වහන්සේ ඒ වචන පාවිච්චි කරලා ඒ මිනිස්සුන්ට ශක්තියක් දුන්නා. අපි ඒ වගේම අපි ආශා කරමු අද ඒ සයිබල ඒ ශක්තිය ඒ සයිබල දෑත උන්වහන්සේට ඒ ඊශ්‍රායල් දේශයට දැනෙන්නට සලස්වන්න කියලා මේ මොහොතේ. ස්වාමීන් වහන්සේ තාමත් ජීවමානයි. උන්වහන්සේගේ ඒ බලය ශක්තිය තාමත් ඒ ඊශ්‍රායල් දේශය වටකොට තියෙනවා කියලා අපි ඔවුන්ට යාචනා කරමු. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔවුන් තුළට ඔවුන්ගේ ජීවිතවලට ඔවුන් කරන හැම දෙයක් තුළින්ම දෙවියන් වහන්සේගේ ඒ ප්‍රසන්නව ජීවත් වෙන්න ඔවුන්ට අපි යාචනා කරමු.
ස්වාමිනී ඔබට බාර කරනවා මේ දේශය ස්වාමිනී ඔබ වහන්සේ ආරක්ෂා කරන්න සුද්ධෝ ස්වාමිනී ඔබ වහන්සේ තෝරාගත් ජනතාවයි ඔබ වහන්සේ තෝරාගත් ඒ ජනතාව මේ ලෝකයටම ආලෝකය දෙන්න තෝරාගත් ජනතාවයි ස්වාමිනී අපි ඔබටම බාර කරනවා සුද්ධෝ ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධෝලය වලින් ඔවුන් ආරක්ෂා කරන්න ස්වාමිනී ඔවුන් මේ මොහොතේ යන ඒ හැම දුකක් කරදරයක් පීඩාවක් මුදදීම ඔබ වහන්සේව සොයන්නට ඔබ වහන්සේගේ බලය සොයන්නට ඔබ වහන්සේ බිය නොවි ඔවුන්ගේ අදහැල්ල තුල ජීවත් වන ස්වාමිනී ඔවුන්ට ශක්තිය දෙන්න. ඒ ශක්තියත් මේ මුළු ලෝකයටම දැනෙන්නට සලස්වන ස්වාමිනී ඔබ ඔවුන් සමග සිටින බවත් ස්වාමිනී. ඒ වගේම අපි යාචනා කරලා අපි ඔවුන්ට බාර කරලා ස්වාමිනී ඔබ වහන්සේ ඒ අපිට දුන්න ඒ ජනතාව දුරින් දුන්න අපිට ඒ පොරොන්දු දේශය ස්වාමිනී ආරක්ෂා කර දෙන්න කියලා අපිට බාර කරනවා ස්වාමිනී. ඒ වගේම ඒ ඔවුන්ට වෙන හැම සතුරු වදුරක් තුළදීම ස්වාමිනී ඔබ වහන්සේගේ ඒ බිය ඔවුන් තුළ ඒ බිය නැති කර බිය පහ කොට ස්වාමිනී ඔබ වහන්සේගේ බලය පමණක් ඔවුන්ට දැනෙන්නට සලස්වන්න ස්වාමිනී. සුද්ධ වහන්සේගේ බලවන්ත වූ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධ නාමයෙන් ඔබට බාර කරනවා ස්වාමිනී. ආමේන්. ආදරණීය යේසුස් වහන්සේ මේ දවස් දුන්නේ ස්තුතියි ඔබ වහන්සේ අපි එක එක්කනම මේ ස්ථානට ගෙන අපිට ස්තුතියි යේසුස් වහන්සේ ඔබ වහන්සේ අපි පියාණෙනි ඔබ වහන්සේ අපි සමග සිටින නිසා අපි කවදාකවත් අත්හරින්නේ නැතිසත් අපි ස්තුතියි ඔබ වහන්සේට ඔබ වහන්සේ අපි සමග සිටින්න අපේ වැටෙන්න පුළුවන් වැටුණත් අපි නැකිట్లా ඔබ වහන්සේගේ අත අල්ලගෙන ඇවිදලා යන්න ඔබ වහන්සේ උදව් කරන්න යේසුස් වහන්සේ ශක්තිය දෙන්න අපේ විශ්වාසය වැඩි කරන්න අපි අද දේශනාවෙන් ඔබ වහන්සේගේ සහෝදරයාගේ අපේ සියල්ලක් මේ යේසුස් වහන්සේ අමතක කරන්නේ නැතුව මේ සුමානේ අපි කල්පනා කරලා ඔබ වහන්සේගේ අත අල්ලගෙන ඉදිරියට යන්න උදව් කරන්න අපේ ගෙදරින් අයවත් ආශිර්වාද කරන්න අපට ඉන්න අයවත් ආශිර්වාද කරන්න වැඩපොළට යන ඒගොල්ලන්ට අපි දකින ඒගොල්ලන්ට පියාණේ ප්‍රියක් වෙන්න ඔබ වහන්සේ අපිව පාවිච්චි කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ හරි පුදුම දෙවියන් වහන්සේ සුවය කරමින් බලවත් විදිහට අපිව ගෙනියන්න ස්වාමීන් වහන්සේ. ඒ බය ආවත් ඇත්තටම ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ කරුණාවේ සිංහාසන ඉදිරියේ හිට ගන්න එක තමයි වැදගත්ම දේ අපි කරන්න ඕන. වැදගත්ම දේ. ඒතකොට තමයි මේ වගේ සාක්ෂි තව යහන්න යන්නේ. කුණාටු ආවත් ස්වාමීන් වහන්සේ අපේ තුල ඉන්න ස්වාමීන් වහන්සේ. මම ඉස්සෙල්ලා කිව්වා අර බයිබල් පදයක් අපිට ඒක හොයාගන්න බැරි වුණාට මම හොයාගත්තා. අපි හැමෝම ඒක පොඩ්ඩක් කියවමු 2 කොරින්තියන්ස් 12:9. මේක පාවුල්ට කියන වචනයක් අතරම. 2 කොරින්ති 12:9. 12:9. මම කියපු විදිය ටිකක් වෙනස්. ඒනොට මීනින් එක එහෙමමයි. කන්ටෙක්ස්ට් එක අන්තර්ගතය එහෙමමයි. මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වෙන්නේ යයි මට කීසේක. ඕක තමයි ඇත්තටම කියන්න ඕන දේ. අපේ දුර්වලකමේදී ස්වාමින් වහන්සේගේ බලය සම්පූර්ණ වෙනවා. මේක නොයෙකුත් ආකාරයට කියන්න පුළුවන්. නමුත් අපි අද කතා කරේ බය නිසා. අපි බය වෙන වෙලාවෙත් මේකම තමයි වෙන්නේ. උන්වහන්සේගේ බලය සම්පූර්ණ වෙන්න යනවා. මට ඒක පොඩ්ඩක් වෙරිෆයි කරන්න විතරයි මොන වෙලා තිබ්බේ. මොකද එතනදී අපිට හොයාගන්න බැරුව ගියා වචනේ ඒකයි. එහෙනම් හැමෝටම ස්වාමින් වහන්සේ තුල ආශිර්වාදාත්මක සඵලවත් සුවපත් ජයග්‍රාහී සතියක් වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්.